අපි කවුරුත් පළමුවෙන් තිරුවන් සරණ ගිහිල්ලා තිරුවන් වන්දනා කරලා ධර්ම දේශනාව ආරම්භ කරමු. කවුරුත් මාත් එක්කම කියන්නේ සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. සාදු සාදු සාදු. පන්සිල් සමාදන් වීම පිණිස මා කීවට පසුව කියන්න. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සතුන් මැරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සොරකම් කිරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. වැරදිකාම සේවනයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. බොරු කීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. උතුම් තිසරණ සහිතව මා සමාදන් වූ මේ සීලය මෙලොව යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද අමා මහ නිවන පිණිසද උපකාර වේවා.
ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතම්බෝ විඤ්ඤුහිති සුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතු ශාවක යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතු ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති වන්දාමි චේතියං සම්බං සබ්බඨානීසු පතිට්ඨිතං සාරීරික ධාතු මහා බුද්ධ රූපං සකලං සදා යස්ස මූලේ නිසින්නෝව සබ්බාරි විජයං අඛා පත්තෝ සබ්බඤ්ඤුතං සත්තා වන්දේ තං බෝධිපාදපං ඉමේ හේතේ මහා ලෝකනාතේන පූජිතා අහං පිතේ නමස්සාමි බෝධි රාජා නමත්තුතේ සාදු සාදු සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට
සරණ සරණ යමි. සාදු සාදු සාදු. මේ ලක් දෙරණට ශ්‍රී සද්ධර්මයේ දායාද කළ අපට අනුබුදු කෙනෙකු බඳු වූ මිහිඳු මහරහතන් වහන්සේට নমස්කාර වේවා. සාදු සාදු සාදු. ධර්ම දේශනාවට පෙර ආතුව මම සිහි කරනවා මාහන්ට ධර්ම විනය උගන්වන මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ අප කාගේ කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂම ලැබේවා. සාදු සාදු සාදු. ලේනකල රජමහා විහාරයේ අති ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ වන නික දලුපතනේ නිකවැව අපේ නිකවැවේ ඥානානන්ද නායක හාමුදුරුවන් වහන්සේ ප්‍රධාන ගරුතර පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද දවසේ මේ පින්කම මේ ආකාරයෙන් සිද්ධ වෙන්නේ වසර 25කට පෙර මිය පරලෝකීය W.A. ගුණතිලක පියාණන්ට පින් අනුමෝදන් කිරීම මුල් කරගෙන. ඒ වගේම ඒ පවුල්වල මිය පරලෝකීය ඥාතීන් සිහි කරලා තිබෙනවා. ඒ සියලු දෙනාටම මේ ධර්ම දේශනාව අවසානයේ විශේෂ පුණ්‍යානුමෝදනාව සිද්ධ වෙනවා. ඉතින් මේ පවුලේ දරුවන් ඇතුළු ඒ වගේම මේ සුජීවත්ව සිටින මෑණියක් සියලු දෙනා එකතුව අද මේ සුවිශේෂී ධර්ම දානමේ පින්කම සූදානම් කළා. හෙට දවසේ පොසොන් පුන් පොය දවස මේ ලක් දෙරණට ශ්‍රී සද්ධර්මයේ දායාද කළ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා අවුරුදු 2300 ගණනක් වෙනවා. 336ක් වගේ. ඉතින් මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරපු නිසා තමයි අද අපි මේ බණ අහන තැනට බණ කියන තැනට මේ දින විහෙර විහාර මේ ඔක්කොම මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩි නිසා. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වඩින්න කලින් ලංකාවේ මිනිස්සු පොය දවසේ දඩේ මේ ගිය මිනිස්සු රජතුමාගේ ඉඳලා රාජපුරුෂයෝ 40000ක් මිහින්තලා කැලෑවටම දඩේ මේ ගියා. චිත්‍රවල එකමුවෙක් දැක්කට 40000ක් දඩේමේ ගිහිල්ලා එකමුවෙක් පිටිපස්සේ පන්නන්නේ නැහැ. ඒතකොට කොච්චර දවසකට දඩයන් කරනවද ලංකාවේ පුම්පෝයේ දවසට පවා. පින් මේකයි, පව් මේකයි, කුසල් මේකයි, අකුසල් මේකයි මිනිස්සු දන්නේ නැහැ. මිනිස්සු පාලනය වෙන නීතිය රාජනීතිය. රජතුමාට බයේ යමක් නොකර ඉන්නවා මිසක් රජතුමා කියූ දේ කරනවා මිසක් පින් පව් කුසල අකුසල අපාය දිව්‍ය ලෝකේ ඒව මොකුත් දන්නේ නැහැ ලංකාවේ මිනිස්සු. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා මිස්සක පව්වේදී 40000ක් පිරිස තුනුරුවන් සරණ පීඩෙව්වා. පසුවදා දහම් දෙසද්දි රජමාලිගාවේ අනුලා බිසව ඇතුළු 500ක් සෝතාපන්න ඵලයටපත් වුණා. මේ ලංකාවේ ඉස්සෙල්ලා මගපල් ලැබුවේ කාන්තාව 500ක් පිරිමි නෙවෙයි. සතියක් ඇතුළත මිහිඳු මහරහතන් වහන්සේ ධර්ම දේශනා කරපු ඒ දේශනා අහලා 8500ක් මාර්ගඵලලාභීන් බිහි වුණා. ඉච්ඡර මහා පින්වන්තයින් ලංකාවේ හිටියා. මෝරපු නෙළුම් වගේ හිරු මණ්ඩල පායන් නැති නිසා පිපෙන්නේ නැහැ. මිහිඳු මහරහතන් වහන්සේ තමයි ලංකාවේ පහළ වුණ
පින්වන්තයන්ට අමා නිවනේ නිලුම විකසිත කරන්න පෑයූ හිරු මණ්ඩල ලංකාව එළිය කරපු හිරු මණ්ඩල තමයි මිහිඳු මහරහතන් වහන්සේ. ලංකාව සිසිල් කරපු සඳ මණ්ඩල තමයි මිහිඳු මහරහතන් වහන්සේ. අමාගඟ අපිට ගැලවුවේ මිහින්තලාව ඉඳලා. මිහිඳු මහරහතන් වහන්සේ වැඩි නිසා තමයි ජයසිරි මහා බෝධීන් වහන්සේ මේ ලංකාවට ලැබුණේ. අෂ්ටඵල බෝධීන් වහන්සේ දෙතිස්ඵල බෝධීන් වහන්සේ රෝපණය කළා. ඉස්සෙල්ලාම ලංකාවේ බෝධීන් වහන්සේලා 49ක් රෝපණය කළා. ජයසිරි මහා බෝධීන් වහන්සේ සමග 41 නමක්. බුදුරජාණන් වහන්සේ දන් වැළඳු පාත්‍රයේ පුරවරා සම්පූර්ණයෙන් පුරවලා සර්වඥ ධාතුන් වහන්සේලා වඩම්මලා යොදුනින් යොදුන ලංකාවේ චෛත්‍ය කළා. මේ ලංකාවේ ස්තූප බිහි වුණේ මිහිඳු මහරහතන් වහන්සේ නිසා. බුදුරජාණන් වහන්සේ ලංකාවට 3 වතාවක් වැඩි බව මිනිස්සු දන්නේ නැහැ. මිහිඳු මහරහතන් වහන්සේ තමයි මේ විස්තරي කියලා දුන්නේ. බුදුරජාණන් වහන්සේ ලංකාවට 3 වතාවක් වැඩලා කොහෙද වැඩ හිටියේ කියලා මිනිස්සු දන්නේ නැහැ. මිහිඳු මහරහතන් වහන්සේ තමයි වදාළේ ඉස්සල්ලාම වැඩි මයංගනීට එතනයි ග්‍රීවා ධාතු කේස ධාතු වැඩ සිටින්නේ කියලා මයංගන සෑයේ විස්තරේ දේශනා කළ මිහිඳු මහරහතන් වහන්සේ. අද අපිට වඳින්න මයංගන සෑයක් තියෙන මිහිඳු මහරහතන් වහන්සේ නිසා. බුදුරජාණන් වහන්සේ දෙවෙනි වතාවට වැඩියේ නාගදීපයට කියලා බෝසමිඳු වඩම්මගන දඹකොළ පටුන ඉඳලා බෝධීන් වහන්සේ වඩම්මගන එද්දී මඟ බෝධීන් වහන්සේ නතර කළා දේවානම්පියතිස්ස රජතුමාට නාගදීපේ පෙන්වුවේ මිහිඳු මහරහතන් වහන්සේ. අද මිනිස්සු නාගදීපේ වඳින්නේ මිහිඳු මහරහතන් වහන්සේ නිසා. කැලණියට බුදුරජාණන් වහන්සේ 3 වෙනි වතාවට වැඩියා කියලා කැලණිය බුදුරජාණන් වහන්සේගේ බුද්ධ භූමිය මිනිසුන්ට පෙන්වුවේ මිහිඳු මහරහතන් වහන්සේ. අද කැලණියට වඳින්නේ මිනිස්සු මිහිඳු මහරහතන් වහන්සේ නිසා. රුවන්වැලි සෑය අනාගතයේ ඉදිවන බව මෙතනයි රුවන්වැලි සෑය මෙතනයි බුදු සමිඳු වැඩ සිටියේ කියලා පෙන්වුවේ මිහිඳු මහරහතන් වහන්සේ. තූපාරාම සෑය කිරිව්වේ මිහිඳු මහරහතන් වහන්සේ. මිස්සක පවුවේ සීල සෑය තියෙන තැනට බුදු සමිඳු වැඩිය බව වදාළ මිහිඳු මහරහතන් වහන්සේ. කතරගම කිරිවෙහෙර ඒ වගේම සීරුවිල මහා සෑය පිහිටන තැන මුතියංගන සෑය පිහිටන තැන ඒ සියල්ලම පෙන්වුවේ මිහිඳු මහරහතන් වහන්සේ. එතකොට අද අෂ්ටමස්ථාන 12 ස්ථාන වඳින සියලු දෙනාම ඒව වඳින්නේ මිහිඳු මහරහතන් වහන්සේ නිසා. ලංකාවේ උදුළු අරන් කැතිපොරෝ අරන් හේන් කොටලා ගොවිතැන් කරගෙන හිටපු කුල දරුවෝ පැවිදි වෙලා අරහත්ත්වයටපත් වෙලා උදුළු කැති අල්ලපු අත් වලින් නිර්හඳ ඇල්ලුවා. මිරිස් සම්බරලා කුල්ලෙන් වී පොළලා මෝලෙන් වී කොටලා දෑකැටි වලින් ගොයන් කප්පු කතුම් බුද්ධ ශාසනයේ මහාන වෙලා ආකාශචාරී රණහංසියන්සේ මේ බුද්ධ ශාසනේ ප්‍රාතිහාර්ය පෑවේ හැලිවලන් අල්ලපු අත් වලින් ඉරහඳ අත ගෑවේ කාන්තාවක් මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩිය නිසා. අද අපි මේ බණ කියන ධර්මාසනයේ තියෙන මිහිඳු මහරහතන් වහන්සේ නිසා ලංකාවේ කුලදරුවන් ඉස්සල්ලාම මහාන කලේ මිහිඳු මහරහතන් වහන්සේ. ධර්මයේ විනය කියලා දුන්නේ මිහිඳු මහරහතන් වහන්සේ. දන් දෙන හැටි කියලා දුන්නේ මිහිඳු මහරහතන් වහන්සේ. විනය කියලා දුන්නේ මිහිඳු මහරහතන් වහන්සේ. මිහිඳු මහරහතන් වහන්සේ තමයි මේ ශාසන අඹරේ මේ ලක්දිරණට නැගුණ පුන්සඳ හිරු මණ්ඩල. ඒ නිසා පොසොන් පුන් පොය දවසක් සිහි කරන වෙලාවේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ සිහි කළේ නැත්නම් ඒක අකෘතඥ බවක්. ඉතින් ඒ නිසා අද මේ පින්කම සමාරම්භයේදී අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ සිහි කරනවා. දීප ප්‍රසාදක වූ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට নমස්කාර වේවා. ඉතින් ඒ නිසා මට ඇහුණා අපේ නායක හඳුරු මතක් කරනවා මෙහි බෝධි ප්‍රාකාරය ප්‍රතිසංස්කරණය කරනවා කියලානේ. බෝධි ප්‍රාකාරය ප්‍රතිසංස්කරණය කරනවා කියලා. එතකොට අපිට බෝධීන් වහන්සේ වැඩ ඉන්නේ මිහිඳු මහරහතන් වහන්සේ නිසා.
ඒ නිසා කවුරුත් මේ පොසොන් පොයේ දවසේ ඉඳලා එකතු වෙන්න. බෝධි ප්‍රාකාරේ නැවත පිළිසකර කරන්න. මනරම් කරන්න. පුරාණ රජදරුවෝ හිටපු සමහරට මේ පැතිවල ගොඩාක් රහතන් වහන්සේලා වැඩ ඉන්න ඇති. මේ වගේ ඓතිහාසික ස්ථාන ඉදවුණ බුදුරජාණන් වහන්සේට පූජෝපහාර පිණිස විහාර ඉදවුණ දෙවි දේවතාවෝ රැකපු ආරක්ෂා කරපු පින් බිම් මේවා. මේ විහෙර විහාර කරවපු හිතේ උපක්ලේශ දුරු කරපු ඇත්තෝ දෙව්ලොව ඉපදුණා. ඉතින් ඒ නිසා ඔයාලා ඉපදෙනුන මෙහි සෑය හැදිලා බෝධීන් වහන්සේ රෝපණය වෙලා ඒත් ඔයාලට භාග්‍යය තියෙනවා ඒ බෝධි මණ්ඩපේ නැවත ප්‍රතිසංස්කරණය කරන්න. බෝධි මණ්ඩපයක් කරවනවා කියලා කියන්නේ බුදු සමිඳුට කුටියක් හදනවා වගේ. බෝධීන් වහන්සේට අපි වඳින්නේ බුදුරජාණන් වහන්සේට වඳිනවා කියන අදහසින්. බෝධීන් වහන්සේගෙන් වැටෙන බෝපත අයින් කරන කෙනාටත් අමා නිවනට කුසල් රැස් වෙනවා නම් බෝධීන් වහන්සේ চিරාත් කාලයක් විරාජමානව වැඩ ඉන්න මනරම් මණ්ඩපයක් කරවන අයට කොයිතරම්නම් කුසල් හැදෙයිද? ওই බෝධි මණ්ඩපයක් කරන්නේ බෝධීන් වහන්සේගේ ආරක්ෂාවට. බෝධි මණ්ඩප කරන අයට සංසාරේ ආරක්ෂාව සැලසෙනවා. බෝමුල් කඩා වැටෙන එක වළක්වන්න. සංසාරේ මනස කඩාගෙන වැටෙන්නේ නැහැ කියනවා. දරා ගන්න පුළුවන් මානසිකව කඩා වැටෙන්නේ නැති පුණ්‍ය බලයක් ওই බෝධි මණ්ඩප කරවන අයට ලැබෙනවා කියනවා. බෝධි මණ්ඩප කරවපු පින් බලෙන් අමා නිවන් පසක් කළ මුනිවරු ගැන මම බණ පොතේ කියවලා තියෙනවා. ඒ නිසා මහා කුසලයක් ඒවා. ඒ නිසා කවුරුත් එකතු වෙලා උතුම් පින් රැස් කරගන්න. පන්සල වෙනුවෙන් කරනවා, හාන්දුර වෙනුවෙන් කරනවා කියලා හිතන්නවත් එපා. මගේ සසර ගමන කෙටි කරගන්න මටත් ඊතර වෙන්න මම මේක කරනවා කියලා හිතලා කරන්න. බෝධි මණ්ඩප කරන අයට යක්ෂ භූත අමනුෂ පිතාච අමනුෂ වදුරු දුර වෙනවා කියනවා. සසරේ අනවින කොඩවින වදින්න නැති වෙන්න ආරක්ෂාව ලැබෙනවා කියනවා බෝධි මණ්ඩපයක් කරන අයට. මිනිසුන්ගේ අපල උපද්‍රව දුර වෙන්නේ ගොඩාක් බෝධි පූජා තියද්දී. කරදර බාධා උවදුරු උපද්‍රව දුර වෙන්නේ බෝධි පූජා තියද්දී. එහෙව් බෝධීන් වහන්සේට මණ්ඩපයක් කරනවා කියන්නේ තමන්ගේ සකල උවදුරු දුර වෙන මහා කුසලයක්. ඒ නිසා කවුරුත් එකතු වෙලා පින් කරගන්න. ඒක මිහිඳු මහරහතන් වහන්සේ බෝසමිඳු ලංකාවට වැඩම කළානේ කියලා සිහි කරනකොට අපි මතු කළා දක්වපු කාරණාවක් ඒ. හොඳයි පින්වතුනි, මම අද ධර්මානුශාසනාවට මාතෘකා කරගන්නට කල්පනා කළේ මෙන්න මේ වගේ කාරණාවක්. මම දැක්ක ප්‍රවෘත්තියක්. අසුරෙන් බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව. ඔයාලා දකින්න ඇති පහුගිය කාලේ මේ හොරණ පැත්තේ වැඩිහිටි නිවාසයක් ගිනිගෙන මිනිස්සු 13 දෙනෙක් පිච්චිලා ගිනිගෙන මැරුණා. ඒ ඇත්තන්ගේ මිනි එළිය මිදුලේ පෙළට තියලා තිබ්බා. දර කොටන් ගිනි ගත්තා වගේ. හුරුල්ලෙක් බැදුනට වැඩිය පිච්චිලා. බඩබොකු එළියේ. කාරණා දෙකක් තියෙනවා. එකක් නම් සසර කල්පනා කරන්න කිව්වා. මිනිස්සු සසර කල්පනා කිරීමක් කරනවද කියන එක මට තේරෙන්නේ නැහැ. තමාට ධර්මයේ ගල්පා ගැනීම. බුදුරජාණන් වහන්සේ වදාළා ඔය වගේ දේවල් දැක්කොත් හිතන්න කිව්වා. මමත් සංසාරේ ওই විදිහට මැරිලා තියෙනවා කියලා. පන්න පිටින් පිච්චිලා. පන්න පිටින් පිච්චිලා මැරිලා තියෙනවා ආත්ම භව කෝටි ගාණක්. බඩ බොකු එළියට පැනලා මැරිලා තියෙන සංසාරේ. ඒව හිතන්න කිව්වා මේ සංසාරේට තියෙන ආසාව දුරු කරන්න. ළඟදී මාතලේ අර පුතෙකුයි සීයා කෙනෙකුයි බයික් එකේ යද්දී හැප්පුණා. සීයා ගොළුව බිත්තරේ වගේ චප් වෙලා පපුව හිර වෙලා පපුවෙන් හදවත පැනලා පාරේ කැරකිලා හෘද වස්තුව ගිහිල්ලා පාර මැද මෙහෙම නලියනවා. මට ළමෙක් වීඩියෝ එකක් එවලා තිබ්බා. මේම නලියනවා. පපුව නලියනවා. පාර මැද හෘද වස්තුව නලියනවා. අතන ඔළුව බිත්තරේ වගේ චප්ප වෙලා මස් විසීරිලා.
එහෙමත් මිනිස්සු මැරෙනවා. එතකොට හිතන්න මමත් සංසාරේ ওই විදිහට මැරිලා තියෙනවා කියලා. බලන්නකො මිනිස්සු මැරෙන විදි. තමන්ට ගලපලා බලන්නකෝ මම මේකෙන් නිදහස් වෙන්න ඕන කියලා. මිහිඳු මහරහතන් වහන්සේගේ ප්‍රියතුමා ධර්මාශෝක රජුරෝ. අපි කටකතාවෙන් අහලා තියෙනවා. ධර්මාශෝක රජුරෝ මැරෙන වෙලාවේ තරහක් ඇවිල්ලා පිඹුරෙක් වෙලා ඉපදුණා කියලා. මම මහාන වෙලා ත්‍රිපිටකයේ පීර හොයනවා. අටුවා ටිකක් ටිප්පණි පීර හොයනවා කිසිම පොතක එක නැහැ. එහෙම මැරුණා කියලා ඒතර මට සැකයක් තියෙනවා. ධර්මාශෝක රජුරන්ට බමුණ ගොඩාක් අමනාපයි බුදුදහම වැළඳගත්තා කියලා. ඒ නිසා ඕන් ගොතපු කතාවක්ද කියලා මට හිතුණා. නමුත් ওই කතාව කියනකොට මිනිස්සු කියනවා ධර්මාශෝක රජුරෝ පිඹුරෙක් වෙලා ඉපදුණා කියලා කියනවා මිසක් තමන්ට ගලප ගන්නෑ. 84000ක් විහෙර විහාර කරවපු තමන්ගේ පුතා රහත් වුණ දුව රහත් වුණ මහ බෝධිය වැඳ හිටපු බුදු සමිඳුගේ පාත්‍රයක් ධාතුන් වහන්සේලා පාත්‍ර ධාතුන් වහන්සේ පුරා සර්වඥ ධාතු වෙන්ද ඒ වගේ කෙනෙකුට තරහ ගිහිල්ලා ඒ වගේ උප්පත්තිය සකස් වුණා නම් මේ ගමේ ඉන්න මට තරහ යනකොට අපි කොහේ ඉපදෙයිද කියලා හිතෙන්නේ නැහැ. ධර්මාශෝක රජුරවන්ටම මේක පංගනාත්තු කරනවා. ධර්මාශෝක රජුරුවම පිඹුරෙක් වෙලා ඉපදුනා කිය ඉන්නවා. අපිට එන තරහට අපි මැරිලා කොහේ යයිද කියලා හිතන්නේ නැහැ. ඒ නිසා ධර්මයේ Tamanට ගලපා ගන්නවා කියන එක බුද්ධිමතාන් කරන එකක්. පඤ්ඤාවන්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤංස. මේ ධර්මයේ ප්‍රඥාවන්තයාටයි දුෂ්ප්‍රඥාට නෙවෙයි. නුවණැත්ත Tamanට ගලපලා බලනවා. ඔය නිවුස් වලට යන ඇක්සිඩන්ට් දැකලා බලන්නකො මිනිස්සු මැරෙන හැටි අපි කී දොහක් ජීවත් වෙන්නද? අපේ හිතවල කෝන්තර තියාගෙන මොකටද? ලෝභ කමෙන්, කොම්මෙහි කමෙන්, ඉරිසියා කමෙන් ඉඳලා මොකටද? කොතන කොයි වෙලාවෙ මැරෙයිද අපිට මේව අත්හැරලා යන්න සිද්ධ වෙනවා කියලා. දකින්න ප්‍රවෘත්තියෙන් යෝනිසෝ මනසිකාරයට පැමිණෙන්නේ කීයෙන් කී දෙනාද? හාසූස් ගාලා කම්බුලේ අත තියාගෙන කට ඇරගෙන බලාගෙන ඉන්නවා මිසක් අපේ මිනිසුන්ට මොන යෝනිසෝ මනසිකාරයක්ද? මොන යෝනිසෝ මනසිකාරයක්ද? ඒ නිසා සසරේ නිතර වෙන්න නම් කල්පනා කරන්න ඕන. හරි ඒක පැත්තක තියමු. මම කල්පනා කළා ඒ නිමිත්තත් එක්ක ඇයි මිනිස්සු මෙහෙම පිච්චිලා මැරෙන්නේ කියලා. ඒතුළු දහං කාරණා බුද්ධ දේශනාව ඇසුරේ විවෘත වෙනවා. හිතනකොට විවෘත වෙනවා. බුදුරජාණන් වහන්සේ නාගසේන මහරහතන් වහන්සේ වදාළා මහරජ සංසාරයේ කෙනෙක් තවත් ප්‍රාණියෙක් ගිනි තියලා මරලා තිබ්බොත් එයා මනුස්ස ලෝකයට ආවට පස්සේ එයාගේ ප්‍රාණය නිරුද්ධ වෙන්නේ ගින්දරකින්. උපන් සත්වයා මැරෙනවා කියන එක ධර්මතාවයක්. ඒක පොදු දෙයක්. ජාතිපත්‍ය ජරා මරණ කියන එක ධර්මතාවයක්. ඒක පටිච්ච සම්පදාය. ඒක සතා සිව්පාව දිව්‍ය බ්‍රහ්මයෝ සියලු දෙනාට උරුම දෙයක්. ඉපදීම සමග මරණය. නත්ති ජාතස්ස අමරණ. හැබැයි පින්වතුනි මරණය සියලු දෙනාට පොදු දෙයක් වුණාට මැරෙන විදිහ පොදු නැහැ. මැරෙන විදිහ කර්මානුරූපයි. කියන්නේ යා සංසාරේ කරපු කර්මයකට අනුව තමයි මැරෙන විදිහ සකස් වෙන්නේ. ඔයා වුණත් ඔයා උපදිනකොටම ඔයා මැරෙන විදිහ සකස් වෙලා තියෙන්නේ. ඔයා උපදිනකොටම ඔයා මැරෙන විදිහ සකස් වෙලා තියෙන්නේ. ඔයා මැරෙන විදිහ මට කියන්න බලන්න. අද හොඳට හිතට ගන්න ඔයා මැරෙන විදිහ. අම්මලා කියනවා මට නම් බට ගහලා මරන්න නම් එපා.
උපන්නෙත් මේකේ මම මැරෙන්නෙත් මේකේ. මට මැරෙනකොට වතුර පොදක්වත් දෙන්න ඉන්නේ උඹලානේ. ඒ කියන්නේ මැරෙනකොට වතුර පොවන්නත් ඕන. තවත් කෙනෙක් මැරෙන විදිය බලලා මමත් ඒ විදියට මැරෙයි. අද හොඳට හිතට ගන්න ඔයා මැරෙන විදිය. ඔයා මැරෙන්නේ කවදාවත් ඔයා හිතපු නැති විදියකට. නොසිතූ ආකාරයකට. ඒක ඔයාගේ කැමැත්ත අනුව සිද්ධ වෙන එකක් නෙවෙයි. ඔයාගේ මරණය කියන එක කර්මානුරූපවයි සිද්ධ වෙන්නේ. ඔයා මැරෙන විදිහක් සංසාරයෙන් ගෙනල්ලා පිච්චිලාද, ගහක් කොලක් කඩා වැටිලාද, ලෙඩ වෙලාද, ඒක කර්මානුරූපයි. ඉතින් මැරෙන මම මේම මැරෙයි කියලා ප්ලෑන් කර කර ඉන්නේ නැතුව ඉන්න කාලේ හොඳට ජීවත් වෙන්න. පව් කරන්න එපා. කුසල් කරන්න. නාගසේන මහරහතන් වහන්සේ දේශනා කරනවා කෙනෙක් මරලා තියෙන ආයුධයකින් එයාව සිඳලා නම් ආයුධයකින් ඇනලා නම් මරලා තියෙන්නේ. මෙයා මනුස්ස ලෝකයට ආවට පස්සේ මෙයාගේ මරණය සිද්ධ වෙන්නේ ආයුධයකින්. වසක් විසක් කවලා නම් තව කෙනෙක් මරලා තියෙන්නේ. මීපාසානම් දීලා, මෝටින් ගහලා, මිනිසුන්ට හෝනියම් කළා වහ දීලා නම් මරලා තියෙන්නේ. සසරියා මනුස්ස ලෝකයට ආවට පස්සේ එයා මැරෙන්නේ වසක් විසක් කැවිලා. මහ මොහොතේ යන මිනිස්සු මොහොතේ පාවෙන වතුර බෝතල් අරන් බොනවනේ මොනවද කියලාවත් හොයන්නේ නැතුව. පෞගිය කාලේ පෞගිය අවුරුද්ද කී දෙනෙක් මැරුණාද මොහොතේ පාවෙන බෝතල් බීලා. අරක්කු කියලා බොනවා වහ. කී දෙනෙක් මැරුණාද? මරණය සිද්ධ වෙන්නේ වහ කැවිලා. කෙනෙක්ගේ හිස සිඳලා නම් මරලා තියෙන සංසාරේ. ඒ කර්ම විපාකයේදී මනුස්ස ලෝකේ යාගේ මරණය සිද්ධ වෙන්නේ කඳෙන් හිස වෙන් වෙනවා. ආන ඔය විදිය ජලයේ ගිල්වල මරලා තිනවා නම් ප්‍රාණඝාතේ වතුරෙදින් සිද්ධ කරලා තියෙනවා නම් මාළු එල්ලින් ඔය වගේ එයාගේ මරණය මනුස්ස ලෝකයට ආවට පස්සේ සිද්ධ වෙන්නේ වතුරෙන්. අඳහම් බලන අය කියනවා මෙයාට කියන්නේ වතුරෙන් පරිස්සම් වෙන්න කියලා. කියන්නේ උප්පත්ති මොහොතේම තියෙනවා මෙයා වතුරේදී අන් අයට අනුතුරු කරපු කෙනෙක්. ඒ නිසා Tamanda වතුරෙන් අනුතුරු එනවා. ඒකයි ඒක කියන්නේ. ආන ඕක අනුව තමයි මැරෙන විදිය වෙනස් වෙන්නේ. අන්න ඒ වගේ කර්ම විපාකයක් කළාට පස්සේ Tamande කර්ම විපාකයේ ආකාර තුනකින් එනවා. ඔන්න කෙනෙක් සංසාරේ තවත් කෙනෙක් ගිනි තියලා මරලා තියෙනවා. ඒ කර්ම විපාකේ Tamande විපාක දෙන්න දොරවල් තුනක් තියෙනවා. එක දොරක් තමයි අනුන් කර්මයට කර ගහනවා. මේ පැත්තේ සද්දයක් ඇහෙනවා. අර බස් වල තියෙන පැත්තේ සද්දේ. එතන කඩපෙලියක්ද? දන්සලේ සද්දේ. ඔයාලා ඉතින් දන්සල් දෙන්න ප්ලෑන් කරනවා. එයාලා දන්සල් දෙන්න ප්ලෑන් කරනවා. අපි ධර්ම දානය දෙන්න ප්ලෑන් කරනවා. හරි. ඔන්න දැන් අපි කියමු කෙනෙක් ගිනි තියලා මල්ලා තියනවා නම් සංසාරේ තමන්ගේ මරණය ගින්දරෙන් සිද්ධ වෙන්න දොරවල් තුනක් තියෙනවා. එකක් තමයි අනුන් කර ගන්නවා. ඒ කියන්නේ තව කෙනෙකුට හිතෙනවා මෙයාට ගිනි තියන්න ඕන කියලා. එතකොට තව කෙනෙකුට මේ ප්ලෑන් එක ඔළුවට එන්නේ මෙයාගේ කර්ම විපාකෙට. සාමාවතී බිසව ඇතුළු බිසව 500ක් මාලිගාව ඇතුළට දාලා දොර වහලා ගිනි තිබ්බා. එතකොට ඒකට ඉතින් කතාවක් හැදුනා සාමාවතීට තරහින් හිටිය මාගන්දියා. ඒකට හේතුව බුදුරජාණන් වහන්සේට තිබ්බ වෛරේ.
බුදුරජාණන් වහන්සේට වෛරේ තිබ්බේ බුදුරජාණන් වහන්සේව විවාහ කරගන්න ගියා මාගන්ධියා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ කුණු ශරීර ඇඟිලි මහ පයේ මහ පොට ඇඟිල්ලෙන්වත් ස්පර්ශ කරන්න මම කැමති නෑ කියලා. කුණු ශරීරය කිව්වා කියලා තරහ ගියා මාගන්ධියාට. ඒ වෛරයෙන් ඉඳලා බුදුරජාණන් වහන්සේගේ බණ අහන අයට ගිනි තිබ්බා. ඉතින් ඊට පස්සේ රජුරෝ මාගන්ධියා අල්ලගෙන එයාගේ ඇඟේ මස් කපලා තෙලේ බැදලා මාගන්ධියටම කන්න දුන්නා. තමන්ගේම ඇඟේ මස් කන්න දුන්නා. බලන්න මෙයා මැරිච්ච විදිය. තමන්ගේම මස් බැද බැද කකා මැරෙන්න උනා මෙයාට. මෙයා ඒ උනට අනිත් අය ගිනි තියලා මැරුවා. දෙගොල්ලම මැරුණා තමයි. විදි දෙයකට. හැබැයි ලෝතුර බුදුරජාණන් වහන්සේ වදාළා මහණෙනි ඔය මාගන්ධියා මේ ඔය සාමාවතී බිසව 500 සංසාරේ රාජකුමාරිකාව වෙලා වතුරේ නාලා සීතලට පිදුරු ගොඩකට ගිනි තිබ්බා. පිදුරු ගොඩ යහපැත්තේ පසේ බුදු කෙනෙක් හිටියා. පසේ බුදුරජාණන් වහන්සේ වටා ගිනි ජාලා වැවිලුණා. පිදුරු ටික පිච්චිලා පාත් වීගෙන යනකොට පසේ බුදුරජාණන් වහන්සේ මතුවෙනවා. එතකොට කුමාරිකාව කියනවා අර අපේ මාලිගාවට වඩින සාන්ත ශ්‍රමණයන් වහන්සේ නේද අර ගිනි ගන්නේ. රජුරෝ දැනගත්තොත් අපි ඉඳලා ඉවරයි. ඇට කටුවක්වත් ඉතුරු නැති වෙන්න ගිනි තියමු කියලා දර දැම්මා. දර දදා ගිනි තිබ්බා. ඉස්සෙල්ලා උනේ නොදැන පස්සේ හිතලා කළේ. ඒ වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ නිරෝධ සමාපත්තියෙන් වැඩ සිටියේ. ඇඟේ රෝම කූපයකටවත් හානියක් වුණේ නැහැ. හැබැයි චේතනාවක් පහළ කළ කර්මයක් කරපු නිසා ක්‍රියාවක් කරපු නිසා උපනෝපන් ජීවිතේ පිච්චිලා මැරෙන්නේ. අන්න ඒ කර්මයට මාගන්ධිය කරගැව්වා. හතුරාට හිතෙනවා මෝට ගිනි තියලා මරන්න ඕන කියලා. බලන්නකො අනුන් කර්ම විපාකෙට කරගහන හැටි. 80 ගණන් වල තරුණයෝ 60000ක් මැරුවා එක විදිහට නෙවෙයි. ආමදුරු 5000ක් මැරුණා. ඔක්කොම මැරුවා. එක විදිහට නෙවෙයි මැරුවේ. සමහර අය මැරුවේ ටයර් පිටින් දාලා ගිනි තිබ්බා. සමහර අයට වෙඩි තිබ්බා. සමහර අයගේ ඔළුව හන්දි වල තිබ්බා. සමහර අය වතුරට දාලා තිබ්බා. ඔය සමහර අයට ඔළුවට ගහලා තිබ්බා. එක එක විදියට. සමහර අය එල්ලලා මරලා තිබ්බා. එක එක විදියට. කොටින්ගේ කාලේ සීරුවල පැත්තේ කෙල්ලෝ මරලා තිබ්බා. කොසුමිට මුත්‍රා මාර්ගයෙන් ඇතුල් කළ කටෙන් මතු කළා. එහෙම මරලා තිබ්බා. බලන්නකො එක එකනා මැරෙන විදි. අනිත් සතුරාට මෙයා මරන්න ඕන විදිහ ඔළුවට එන්නේ මෙයා සංසාරේ අනුන් මරලා තියෙන ක්‍රමේ අරයාගේ හිතට එනවා. උත්තර කියලා තෙරුන් වහන්සේ නම නොකරපු වැරද්දකට අහු වුණා. නඩුකාරයා ওই හාමුදුරුවොත් එක්ක තරහයි. මොකද ඒ හාමුදුරුවෝ මහාන වෙන්න කලින් තමන්ගේ දුව බඳින්න හිටියේ බැන්දේ නැතුව මහාන වුණා. නඩුකාරයා තරහයි. අරහෙන් එනකොටම නඩුකාරයා තීරණය කළා උල තියලා මරපන්. අර පොඩි හාමුදුරුවෝ උල උඩ තිබ්බා. බුදු සමිඳු වැඩියා. වෙල්ල කියන පුතේ උත්තර සංසාරේ හරක් බලන දරුවෙක් වෙලා ඇඟේ වහපු මැස්සෙක් අල්ලගෙන උලකින් ඇන්නා. එක ආත්ම භාවයක තමන්ගේ අම්මාත් එක්ක රණ්ඩු වෙලා තෝ උල තියනවා කියලා අම්මට බැන්නා. ওই කර්ම විපාක දෙකම එකට එකතු වුණා කිව්වා. නඩුකාරයාගේ ඔළුවට හේනවා නඩු අහන්නත් කලින් උල තියලා මරන්නවා කියලා. දැන් ওই මිනිස්සු ප්‍රවෘත්ති බලද්දී කියන්නේ මුන්ට එල්ලලා ගහන්න ඕන කියලා. කවදා හරි දවසක ඔයාට සතුරෙක් සංසාරේ ගහන දවසට ඒ සතුරාගේ ඔළුවට එනවා ඔයාට එල්ලලා ගහන්න ඕන කියලා. ඔයගේ කටින් පිට වෙච්ච වචනේ. මොන් ඊට පස්සේ ප්‍රවෘත්ති බල බල කියන්නේ
මොන්ට ප්‍රසිද්ධියේ දඬුවම් දෙන්න ඕන කියන. ප්‍රවෘත්ති බල බල කියන. චේතනාව පහළ වුණා. වචනයක් කිව්වා. යම් දවසක සංසාරේ ඔයා වැරද්දක් කරලා වුණොත් ඒ මිනිසුන්ට හිතෙනවා ප්‍රසිද්ධියේ දඬුවම් දෙන්න ඕන කියලා හිතෙනවා. ඔයාගේ කටින් පිට වෙච්ච වචනේ. එක පැත්තක හරකෙක් හොරකම් කළා මිනිස්සෙක් අල්ලලා වලව්වක මහත්තයා මොකද කළේ? කිලෝමීටර 10ක් දුර කොණු වෙච්ච හරකෙක්ගේ උඩට අරගෙන කොණු වෙච්ච හරකගේ හැම හොරාගේ ඇඟේ එතුවා. ඔතලා තමන්ගේ කැබ් එකේ ගැට ගහගෙන පාර දිගේ ඇදගෙන ආවා වේවැලෙන් ගගා. ඒක කරපු කෙනාව මට කිව්වේ. එතකොට බරු ගැහිලා ලේ වැක්කිරෙන මිනිස්සයා ලවා හරකට වැන්දෙව්වා කිව්වා. මං එහෙම එක්කෙනෙක් හාඳුරන්නේ කියලා මට කිව්වේ විස්තර. බලන්නකො මිනිස්සුෙකුට දඩුවමක් හම්බෙච්ච ඇති. සංසාරේ කියලා ඇති. ඇද්දගෙන ඇවිල්ලා මොන්ට දඬුවම් දෙන්න ඕන කියලා. ඔය ප්‍රවෘත්ති බල බලා මිනිසුන්ට දෙස් දෙවල් තියෙන ඒවා පාරාවල් ලක් වෙලා ඔයාටම එනවා. ඒකයි බුදු සමිඳු වදාළේ කායේන සංවරෝ සාදු සාදු ආචාය සංවරෝ. කය සංවර කරගන්නේ කොහොමදයි? වචනේ සංවර කරගන්නේ කොහොමදයි? බුදු සමිඳු වදාලා උලේ ඉන්න හාමුදුරන්ට මේ මැස්සේ කුල තියපු එක විතරක් නෙවෙයි කිව්වා. අම්මත් එක්ක රණ්ඩු වෙනකොට කිව්වා උඹ උල තියන්න ඕන කියලා. ඒ නිසා අද ඔබට උල උරුම වුණා කියලා. බුදු සමිඳු වදාලා. ඒතකොට පොඩි හාමුදුරන්ගේ ඇඟේ පිටිපස්සෙන් උල පසාරු කරගෙන යනවා. බුදු සමිඳු පොඩි හාමුදුරන්ගේ හිසට අත තිබ්බා. තුන් ලෝකෙම සැනසිලි පහස හිසේ තියෙනවා. තුන් ලෝකෙම වේදනාකාරී පහස පස්සින් දැනෙනවා. සියලු දේ කෙරෙහි ආසාව අත්හරින්න කිව්වා. පිටිපස්සෙන් දැනෙන දුකේ වේදනාවට තියෙන ගැටීමයි හිසේ බුදු සමිඳු අත තියාගෙන ඉන්නකොට තියෙන පහසුවට තියෙන ආසාවයි දෙකම දුරු කරලා උල උඩයි බුදු සමිඳුගේ අතයි අතර අරහත්ත්වයටපත්වා උත්තර රහතන් වහන්සේ. උල පලාගෙන අහසේ පිහිටියා. බුදු සමිඳු වදාලා මහණෙනි එදා උලට මැස්සෙක් ගහලා තියෙනකොට ඒ මැස්ස අමාරුවෙන් උල ගලවගෙන ඉගිල්ලා ගියා කිව්වා. තමන් කරපු දේ තමන් නෑ. අනුන් කරගහනවා මේ කර්මයට. එක්කෝ කර්ම විපාකයෙන් තමන්ම කරගහනවා. ගිනි තියලා තමයි සංසාරේ මල්ලා තියෙන්නේ. ඒකට අඩුව ආයෙත් මැරෙනවා. තමන්ම ගිනි තියාගෙන මැරෙනවා. මරණය සිද්ධ වුණා. අනුන් ගිනි තිබ්බත් තමන් ගිනි තිබ්බත් ගින්නේ මැරුණේ. අනුන් කර්මයට කරගැහුවේ නැත්තම් තමන්ම ගිනි තියා ගන්න. ඔය සිය දිවි හානි කර ගැනීම සියල්ල අතීතේ කර්ම විපාකයක් තමන්ම කරගැසා ගැනීම. වහ බීම, කෝච්චියට බෙල්ල තිබීම, බෙල්ල වැළලා ගැනීම, උස්තැනකින් පැනීම, බෙහෙත් පිටි බීලා මැරීම, අඩු ආයුෂෙන් මැරෙන්න තමන්ම සංසාරේ කරපු කර්ම විපාකේ තමා විසින්ම විඳින. යම් කිසි කෙනෙක් ඉන්නෝ අනුන්ගෙන් කර්ම විපාක විඳින්නෙත් නැහැ. තමන් විඳින්නෙත් නැහැ. එතකොට මේ කර්මයේ දැඩි බව බලන්න සබහා දහම විසින් බාර ගන්නවා. සබහා දහම විසින් බාර ගන්නවා. ස්වාමීන් වහන්සේලා ටිකක් ගමේ වඩිද්දී එක අම්මා කෙනෙක්ගේ ගෙදර පිදුරු වහපු ගෙදරක තෙල් උණු කරනවා. තෙල් ටික උණු වෙලා වෙද්දලා තෙල් ටික ගිනි ගත්තා. ගිනි ගත්ත ගිනි ජාලා උඩට ගිහලා වහලේ ගිනි ගත්තා. වේගෙන් ආපු කපුටෙක් වේගෙ පාලනය කරගන්න බැරි ওই ගින්දර හරහා යනකොට උණු වෙලා ගින්දරට වැටුණා. ස්වාමීන් වහන්සේලා දැක්කා. බුදු සමිඳු වදාලා ওই කපුට කලින් ජීවිතේ බොහෝ ආත්ම භාවයකට කලින්
ගොවියෙක් හරක් බලන මිනිස්සේ. ඒ හරක් රැළේ හිටිය කිසිම වැඩක් කරන්නේ නැති කම්මැලි හරකෙක්. කාලා බුදිය ගන්නවා විතරයි කිසි වැඩක් කරන්නේ නැහැ. ඊට පස්සේ මේ ගොවියා තරහට ඒ හරකගේ ඇඟට පිදුරු දාලා ගිනි තිබ්බා. උපනෝපන් ජීවිතේ ගින්නෙන් කිව්ව මැරෙන්න. අන බලන ස්වභාවික ගින්නකට අහු වුණා. දැන් වැඩිහිටි නිවාස කට්ටිය කවුරුත් ගිනි තිබ්බෙත් නැහැ. තමන්ව ගිනි ගත්තෙත් නැහැ. ස්වභාවික ගින්නකට අහු වුණා. ඔන්න මරණයක් සිද්ධ වෙන හැටි. සියල්ල දන්නා වූ දක්නා වූ බුදුරජාණන් වහන්සේ කොච්චර කරුණාවෙන්ද වදාළේ සත්තු මරන්න එපා කියලා. ඒ වගේම තමයි සමහර ඔය හිරේ ඉන්න අයගෙන් 75%ක් ගත්තොත් මිනි මැරුම් වලදී එයාලා කලින් ප්ලෑන් කරලා නැහැ. පොඩි රණ්ඩුවක් යන්නේ එකපාරම ඔලුවට එනවා මේකගේ ඔලුවට ගහලා මරන්න ඕන කියලා. එයා ගහලා මැරුවට අරයාගේ කර්ම විපාකෙටයි මෙයාගේ ඔලුවට ඒක ආවේ. අපේ ස්වාමීන් වහන්සේ නමක්ගේ ගෙදර හිටපු අයියා කෙනෙක් ළඟ ගෙවල් ගෙදරක දෙන්නේ රණ්ඩු වෙද්දි මේ අයියා ගිහලා කියලා මල්ලියෝ රණ්ඩු වෙන්න එපා කියලා. තෝමකට දෙන්නේ කියලා දැහැකැත්තක් අරගෙන බඩ කපලා බඩවැල් එළියට හැරන්. මිනි විනාඩි 2යි. රණ්ඩු මොකොත් නැහැ. මල්ලියෝ ඒ රණ්ඩුව නතර කරපන් කියන එක විතරයි. අරයට එන හිත ළඟකදී මීට අවුරුදු කීපයකට කලින් මතක ඇති ළමයි ටිකක් වේගෙන් පාරේ බයික් පදිනවම එක මහත්තයෙකුට මතක් වුණා මේ ළමයි ටික අපේ නෝනාගේ පන්තියේ ළමයි ටීචර් කෙනෙක්ගේ පන්ති බාර ටීචර්ගේ පුත් දරුවෝ අපේ නෝනාගේ පන්තියේ ළමයි බයික් එක නතර කරලා කෑ ගහලා කිව්වා තොපි ඕම් පදින්න එපා හැප්පුණොත් ඉවරයි කියලා. තොට තියෙන අමාරුව මොකද්ද කියලා හෙල්මට් එකකින් ඔලුවට ගහලා කුඩු කරලා මැරුවා. පන්ති බාර ටීචර්ගේ මහත්තයා. පුංචි වචනෙට අරුන්ගේ ඔලුවට එනවනේ මේක මරන්න ඕන කියලා. ඇත්තටම ඕකේ තියෙන්නේ මෙයාටයි ඔලුව කුඩු වෙනකල් ගුටි කාලා මැරෙන කර්ම විපාකේ තියෙන්නේ. ඒ විපාකෙට අරයට හිතෙනවා ඒක අනුන් කරගෙව්වා. ඔය වගේ අනුන්ට මැරෙන්න තියෙන කර්ම විපාකවලට අපිට තරහ ගිහිල්ලා අපි ඕවට හවුල් වෙනවා. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා සමාදන් වෙලා නැත්තම් සියල්ල දන්නා වූ දක්නා වූ බුදුරජාණන් වහන්සේ අනුන්ගේ කර්මවලට කරකහන් නැති වෙන්න දොර වැහුවා පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා. ඔය මාළු වල්ලන අයත් මාළුන්ගේ කර්මයට කරගහන්නේ. ඇයි මං එහෙම කියන්නේ? අපේ අසපුවක අල්ලපු මේ ලොකු වැවක් තියෙනවා. අසපුවට අල්ලලා දවසට කිලෝ 100 ගණනක් මාළු වල්ලනවා. ඒ කියන්නේ මාළුව 1000 ගණනක් අල්ලනවා. ඉතින් එක දවසක් මහත්තයෙක් උපන් දිනයකට වෙන්න ඕන. අපි සල්ලි දීලා බේරගමු කියලා ඒ මිනිස්සු ඒ මාළුව දැල් වලට අල්ලනකොට මෙරිලා නෙවෙයි අහුවෙන්නේ පන පිටින්. සමහරට උඩට ගෙනල්ලා පැය 2-3ක් ගිහිල්ලත් දඟලනවා මාළුව. ඉතින් දැල් ටික උදේ අදිනකොටම මාළුවට කැල්ලලා බේරමු කියලා හවස කතා වුණා. බේසන් ලැහැත්ති කරගෙන ලොරි ලැහැත්ති කරගෙන සල්ලි ටික හදාගෙන වැව ළඟට උදේම ගියා. මාළු කාරයන් කිව්වා අද අහුවෙන මාළුන්ට දෙගුණයක් සල්ලි ගෙවනවා. ඒ මාළු ටික පන පිටින් අපිට ඕන කියලා. දැන් නිදහස් කරන්න. කිලෝ 100 ගාණක් අල්ලනවා. ඔයාලා හිතන්නේ එදා දැල් වලට මාළු කිලෝ කීයක් විතර අහුවෙන්නේ නැතිද? ඔයාලා විශ්වාස කරයිද දන්නේ නැහැ. මුළු වැවේම අහුවෙලා තින්නේ මාළුව 5 දෙනයි. ඒකෙමුත් එකෙක් මැරිලා 4ක් හිටියා. ඒ 4 අසපේ පොකුණට දාලා තියෙනවා. ඕකෙන්ම තේරෙන්නේ නැද්ද මාළු ඉපදෙන්නේ මේකට කියලා? අන්නේ මාළු ඉපදෙන්නේ මේකට. ඒ කර්මයට කරගහනවා පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන එක සමාදන් වෙලා නැති කෙනා.
අනුන්ගේ කර්මයට කරගන්න. මාළු අල්ලන්නම හිතෙන. දඩයන් කරන්නම හිතෙන. බලන්නකො මැරෙන්න තියෙන විදිවලට අනුන් කරගහන ඇති. එක්කෝ තමන් එකට කරගහනවා නැත්නම් සබහාදහම. එක එළුවෙක් මරන්න හදනකොට එළුව hina වුණා. ඇයි කියලා ඇහුවා. මමත් කලින් එළුවෙක් මරලා ওই කර්ම විපාකේ හැම ජීවිතේකම බෙල්ල කැපෙනවා මේකෙන් ඉවරයි ඒක. ඇඬුවා. ඇයි අඬන්නේ? මගේ කර්ම ඉවර වෙනකොට උඹලා ඒකට කරගහනවා කිව්වා. මේ මිනිස්සු ගෝය මාළුවා මේ ඔය එළුවා නිදහස් කරමු. නිදහස් කළා. එළුවා තනකොළ කකා ගියා. වෙහි නැති හෙනයක් ගලකට ගැහුවා. ගල් පතුරක් රූම් ගාලා කරකිලා ඇවිල්ලා එළුවගේ බෙල්ලට වැදුනා. බලන්න සබහා දහම බාර ගන්න හැටි. හිස්ස කඳින් වෙන් වෙන කර්මයේ සබහා දහම බාරගත්තා. එකද සත්තු මරන්න එපා කියන එක හේතුව. ආදරණීය තමන්ගේ බිරිඳ වැරදි කාම සේවනයේ දෙනවා කියලා අහුවෙලා ස්වාමියා ඒකගේ බෙල්ල කපලා බෙල්ල අරන් පොලිසියට ගියා. ප්‍රවෘත්ති වලට කිව්වේ. කෙල්ලටයි හිස කඳින් වෙන් වෙන කර්මෙ තිබ්බේ. මිනිහා කරගැවුවා. නැත්නම් සමහර ඉන්න තමන්ගේ බෙල්ල තමන්ම කපා ගන්න. තමන්ම කරගහ ගන්න. නැත්තම් සබහාදහම එක දුවෙක් හෙටයි වෙඩින් එක කියලා හදන්න දීලා තිබ්බ රත්තරන් බල්ට් එක ගන්න ටවුන් එකට ගියා. පොඩි පල්ලමකින් වෑන් එකේ යද්දි වේගෙන් අරින් වාහනයක් ආවා වේගෙන් බ්‍රේක් ගැව්වා. ගහනකොට දොර ඇරුණා වෑන් එකේ වේගෙන් පිටිපස්සට. ඇරෙන ඩිංගිත්තට කෙල්ල එළියට විසුණා. විසි වෙන ඩිංගිත්තට පිටිපස්සට ගිය දොර වේගෙන් ඉස්සරහට ආවා. ඔළුව පාරේ ඇඟ වෑන් එක අස්සේ. සබහාදහම බාරගත්තා. හිස කඳින් වෙන් කරන්න. අපිට සබහාදහමෙන්වත් ඉතින් ඒකයි. අපේ පැත්තේ මිනිස්සේ කුඹුරේ වැඩ කළා මහන්සියට ඇවිල්ලා කොස් ගහක් යට ඉඳගත්තා. ඉඳගත්තා විතරයි පත්ත කොස් ගෙඩියක් ඔළුවටම වැටුණානේ. එතනම ඉවරයි. පාරේ යනකොට ගස් කඩාගෙන වැටෙනවා. පස් කඳු කඩාගෙන යනවා. ගම් වතුරට අහු වෙනවා. ස්වභාවික දේවල් වලට. ඒ නිසා උපන් සත්වයා මැරෙන බව හැබෑව. මැරෙන සිස්ටම් එක මැරෙන ක්‍රමී කර්මානුරූපයි. ඒව දැක පන්සිල් පද පහ රැකලා දහමටම ලං වෙනවා මිසක්කා හා සූස්ක ගා කනේ අත තියාගෙන ඇති පළක් නැත. තෙන් වල කසුකුසු ගගා කතා කර කර ඉඳීමේ පළක් නැත. මේවා දැක තමන් සංසාරයෙන් එතර වෙන්න ඕන. හොරකම් කරන අයට සසරේ උරුම වෙච්ච දෙයක් තමයි භවභෝග සම්පත්තිය නැති වෙනවා. හම්බ කරන ඒවා නැති වෙනවා. එතකොට ඒ වගේ කෙනෙක් මනුස්ස ලෝකෙ ඉපදුනාට පස්සේ අනිත් හොරුන්ට හිතෙනවා මොන්ගේ දේවල් හොරකම් කරන්න ඕන කියලා. මෙයාටයි ධනෙ හානි වෙන්න කර්ම විපාකේ තියෙන්නේ. අරයට හිතෙනවා. මම දන්න ව්‍යාපාරික මහත්තයෙක් ඉන්නවා ගන්න වැඩකාරයෝ හොරකම් කරන. හොරු පොලිසියට අල්ලලා දීලම එපා වුණා. ඊට පස්සේ OIC මහත්තයා කිව්වා OIC පොලිසිය OIC මහත්තයා හිතවත්. කිව්වා මචං උඹට මේක හරියන්නේ නැහැ. මහාන වෙන්දින්න ඉන්න කොල්ලෙක් ඉන්නවා මන් දන්නා. කියලා පොලිසිය OIC මහත්තයා කොල්ලෙක් ගෙනත් දුන්නා. ඌ තමයි මේ බිස්නස් එකේ වැඩිපුරම හොරකම් කරලා තියෙන්නේ. අරයට ධනහානි වෙන්න තියෙන කර්ම විපාකයට අහිංසකෙක් ගියත් හොරකම් කරන්නම හිතෙනවා. අනුන්ගේ කර්ම විපාකයට තමන් හොරෙක් නොවෙන්නයි දොර වහන්න කිව්වේ. අදින්නාදානා වීරමණී සික්ඛාපදං සමාදියාමි කියලා. මේ ජීවිතයේ ආනිසංස
හොරකම් නොකිරීමේ ආනිසංස තමයි සංසාරේ ධනෙ භවභෝග රැකෙනවා. ඒක මරුණට පස්සේ වෙන එකක්. මේ ජීවිතයේ ආනිසංස තමයි අනුන්ට ධනහානි වෙන්න තියෙන කර්ම විපාකයට තමන් කරගහන්න නැති වීම. සමහර හොරකම් කරන අය ප්ලෑන් කරලා නෙවෙයි දැක්ක ගමන් හොරකම් කරන්න හිතෙන. සමහර බඩු මුට්ටු දැක්ක ගමන් ගිනියන මිනිස්සයාම සමහර අය අයිතිකාරයෝ හොයලා ගිහිල්ලා දෙනවා. එයාම. ඇයි කෙනෙකුගේ දේ හොරකම් කරන්නේ? ඇයි කෙනෙකුගේ දේ ගිහිල්ලා දෙන්නේ? ඒ නිසා හොරකම් කරන්න එපා කියලා. තමන්ට ධනහානි වෙන එකට අනුන් කරගහනවා. නැත්තම් තමන්ම කරගහනවා. තමන්ම කරන අම්මන්න මෝඩ වැඩකින් තියෙන එක නැති වෙලා යනවා. ධනහානි. කොල්ලෝ දියුණු වෙන්න කියලා රට යනවා කොරියාවේ එක එක රටවල් වල. ගිහිල්ලා ඇවිල්ලා කීයක් හරි හොයාගෙන බිස්නස් එකක් පටන් ගන්නවා. මාසෙයි 4-8 ණය වෙලා තමයි නතර වෙන්නේ. අවුරුදු 10ක් රට ඉඳලා හම්බ කරපු එක මාසෙන් ඉවරයිනේ. ධනහානි. එක්කෝ අනුවන කමට මෝඩ විදියට කාට හරි දෙනවා. කොයි හරි ඉන්න බවලතෙකුට හරි හම්බ කරන එක දෙනවා. තමන් විසින් මිල්ලලත් නෙවෙයි දෙනවා. අනුවනකම්. ඊට පස්සේ බලන්න ධනහානි වෙන්න තියෙන කර්ම විපාක. එහෙම නැත්නම් සබහාදාම බාර ගන්නවා මේක. සබහාදාම කොහොමද බාර ගන්නෙ? එක්කෝ ගම් වතුරක් ඇවිල්ලා සියල්ලම ගාගෙන යනවා. එක්කෝ ගින්නක් ඇවිල්ලා ඔක්කොම ටික ඔය කඩවල් ගිනි ගන්න. ඔක්කොම නැති වෙනවා. පස්කන්දක් ඇවිල්ලා මුළු සේසතම යට වෙනවා. ස්වභාවික ව්‍යසනයකින් ධනෙ නැති වෙනවා. ඒකේ මූලිකම දේ තමයි තමන්ට යමක් නැති වෙන්න තිබ්බ කර්ම විපාකේ. ඒක ආකාර තුනකට වුණා. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ හොරකම් කරන්න එපා කියලා. එකක් සසරේ හොරකම් නොකරන කෙනාට සංසාරේ තමන්ගේ ධනෙ රැකෙනවා. අනිත් එක තමයි හොරකම් නොකරන කෙනාට මෙලොව විපාකේ. අනුන්ට ධනහානි වෙන්න තියෙන එකට තමන් කරගහන්නේ නැහැ. ඔන්න බලන්න බුදුරජාණන් වහන්සේ කොච්චර අනුකම්පාවෙන්ද මේක වදාළේ අපි ගණන් ගත්තේ නැත උනාට. ඊළඟට පින්වතුනි වැරදි කාමසේවනයේ විපාක තමයි ගොඩාක් හතුරු හැදෙනවා. සමගිය නැති වෙනවා. ආදරේ නැති වෙනවා. එතකොට වෙන්නේ අනුන් ඒ කර්මයට කරගහනවා. හතුරු හැදෙන යන්න තැන හතුරු. ඉස්කෝලේ තරහකාරයෙක් ඉන්නවා, වැඩ කරන තැනත් තරහකාරයෙක් ඉන්නවා, ගමෙත් තරහකාරයෙක් ඉන්නවා, මේවත් ඇట్లా පිටරට යනවා එහෙත් තරහකාරයෙක් ඉන්නවා. යන්න තැන තරහකාරයෝ ඇති වෙනවා. හදිවුනියම් කරනවා, අනවින කොඩවින කරනවා. නිතර අනවින කොඩවින වදින්නේ තරහකාරයෝ වැඩි. සංසාරේ වැරදි කාමසේවනි විපාක තමන්ට එන්නයි අනුන් කරගන්නේ. අනුන් කරගන්න අතුරු වෙනවා. එක්ක තමන්ගේම වචනෙන් තරහකාරයෝ හැදෙනවා. තමන් කියන වචන වලින්ම මිනිහා තමව දාලා යනවා. දරුවෝ දාලා යනවා. හිතවතුන් බින්දෙනවා. නිකම්ම හතුරු හැදෙනවා. සමහර පන්සල් වලට හාමුදුරුවන්ට දායකයෝ හතුරු. දායකයන් හාමුදුරුවෝ හතුරු. ගින්න නිවෙන තැනම හතුරු හැදෙනවා. සසරේ කර්ම විපාක. සසරේ කර්ම විපාක. එහෙම නැත්තම් සබහාදහමෙන්ම කිසිම හේතුවක් නැතුව සතුරු හැදෙනවා. මෙයාම කියනවා මං කරපු වැරද්දකුත් නැහැ. නමුත් හතුරුයි. දැන් ඔයාලා අතර මැදි බලන්න සමහර අය ඉන්නවා ගමේ ඉන්නවා රුස්සන්නේ අරන් එනකොට මෙහින් මාරු වෙලා යනවා. පෙන්වන්න බෑ මට ওই මිනිහා කියලා. නමුත් එයාගෙන් ඇහුවොත් මේ මිනිස්සයා ඔයාට කරපු වැරද්ද මොකද්ද කියලා වැරද්දක් කළා නැහැ. එයා ඔයාට මොනවද කියලා තියන්නේ ඇහුවොත් කියපු දෙයක්වත් නැහැ. නමුත් නිකම්ම රුස්සන්නේ නැහැ යාව. අනුන්ට නුරුස්සන ගතිය එනවා. ඒ තමයි සංසාරේ වැරදි කාමසේවනය කිරීම. වැරදි කාමසේවනය කියන්නේ කසාද බඳින්න කලින්
කොල්ලෝ කෙල්ලෝ කාමර ගානේ ගුබ්බෑයන් ගානේ පඳුරු ගානේ ලගින එක. අසෝබන විදියට හැසිරෙනවා කාමයේ යෙදෙනවා. බැන්දට පස්සේ තමන්ගේ නෝනා ඉඳිද්දී තමන්ගේ මහත්තයා ඉඳිද්දී වෙන ගෑනු වෙන මිනිහලත් එක්ක පළෙල්ලව හදා ගන්නවා. ඉස්සර ඉසිදාසි කියලා ලස්සන සිටු කුමාරිකාවක් හිටියේ. මේ කුමාරිකාව වැදගත් සිටු පවුලකට බන්දලා දුන්නා. රුස්සන්නේම නැණි මිනිහට මේ කිව්ව. දෙයියෙකුට වගේ සලකන්නේ ඒත් රුස්සන්නේ නැහැ. අම්මලාට කිව්වා අපෝ මේ ගෑණි ඉන්නවනම් මම මේ ගෙදර ඉන්නෙත් නැහැ කියලා. ඒකට කිව්වා අම්මලා කිව්වා අඩේ එහෙම කියන්න එපා. සිරියා කාන්තාව වගේ කිව්වා අපේ දරුවෙකුට වැඩි හොඳයි. එහෙනම් උඹලා බැඳගෙන ඉන්න කිව්වා. මං යනවා මේ ගෙදර. ඉතින් අම්මලා අඬා කෙල්ලට කිව්වා අපේ කොල්ලා මෙහෙම කියනවා. මේ දුවේ උඹ ගෙදර ඵලයන් කියලා. ගෙදර ඇරලෙව්වා. සිටු පවුලට වැඩිය භාගයක් ධනිය තියෙන සිටු ගෙදරකට දුන්නා. ඒ ගෙදරින් මුත් රුස්සන්නේ නැහැ. කෙල්ලගේ කිසිම වැරද්දක් නැහැ. රුස්සන්නේ නැහැ. ඊට පස්සේ ආය දුප්පත් පවුලකට බැඳිව්වා. ඒ මිනිහට රුස්සන්නේත් නැහැ. සිටුතුමා දවසක් කල්පන කෙල්ලට යන කලදසාවක් එපැයි කියලා කල්පනා කරගෙන ඉන්නකොට පාරේ හිඟන්නෙක් යනවා. කඩවසන් කොල්ලේ. හිඟන්නව ගෙන්නලා නෑවුවා. කොණ්ඩේ කැපුවා ඇඳුම් දුන්නා. සිටු වස්ත්‍ර අඳවල කොද්දුවත් එක්ක කසාද බැඳපන් කියලා බලෙන් කසාද බඳලා දුන්නා. හිඟන්නෙකුට දවස් දෙක තුනක් යනකොට හිඟන්න ඇවිල්ලා කියනවා මාමා කෝ අර පොල් කට්ට කෝ අර කඩුමලු හිඟා කන එක හොඳයි කිව්වා මට. හිඟන්නක් දාලා ගියා. ඒ ගමට රහත් තෙරණින් වහන්සේ නමක් වැඩියා. ඒ තෙරණියගේ සංසුන් ස්වභාවය දැකලා ඉසිදාසි ගොඩාක් නිවුණා. ඉසිදාසි ගිනිගෙන හිටියේ. ජීවිතේ අපේක්ෂා රහිතව හිටියේ. තිත්ත වෙලා හිටියේ. තිත්ත වෙච්ච ජීවිතයකට නිවන් දැකපු රහත් තෙරණියක් දැක්කට පස්සේ හිතේ ගිනි නිවුණා. අම්මා අප්පච්චි කකුල් දෙක අඬලා අල්ලලා ඇඬුවා. ඇයි මගේ මැනික කියලා ඇහුවා. මට මහාන වෙන්න ඕන කිව්වා. මහාන වුණා. දවස් 7න් රහත් වුණා. රහත් වෙන්න පින් තිබ්බ කතකට කොහොමද ගිහි ජීවිතය ඇවුලුනේ? ඇය දිවසින් බැලුවා මගේ ජීවිතය ඇවුලුනේ කියලා. මීට ආත්ම භව 7කට කලින් කොල්ලෙක් මෙයා. ලස්සන රූපේ තියෙන කඩවසන් කොල්ලෙක්. බලන පැත්ති ගෑනු hina වෙනවා. හැම ගෑණියෙක් එකම පවුල් කෑවා. පෙරදි කාම සේවන. ඊළඟ ජීවිතේ නිරේ ඉපදුණා. ඊළඟ ජීවිතේ ඉපදුණා හරකෙක් වෙලා. තඩි ගොනේ. එතකොට මිනිස්සු කිව්වා ඔය ගුණා බර අදින්න හොඳයි කියලා. කෝස දෙක තැළුවා මෝල් ගස් දෙකකින්. වැරදි කාම සේවනයේ විපාක. ඊළඟ ජීවිතේ ඊට පස්සේ ඒකම කුණු වෙලා මැරුණා. ඊළඟට බැටළුවෙක් කියලා ඉපදුණා. මේ බැටළුව හොඳයි බර අදින්න කියලා කෝස දෙක තැළුවා. වැරදි කාම සේවනයේ විපාක. ගොඩාක් බර අදින්න දුන්නා. ගොඩාක් බර අදින්න වෙන්නේ වැරදි කාම සේවනයේ විපාක. එයා යන කරත්තෙට තව බඩු දාන්න හිතෙනවා අනිත් අයට. අපිට හිතෙනවානේ මේ සතා පව් කියලා මේ අරකට මේක අදින්න පුළුවන්ද කියලා. මිනිස්සුන්ට එහෙම හිතෙන්නේ නැහැ මේකක් දාමු කියලා. පිරීලා යනවා අර හරක. මම දැක්ක හරකේ අම්මෝ ඉන්දියාවේ බඩු කරත්තෙට බඩු දාලා කරත්තේ පාත් වුණ හරක් දෙන එල්ලුණා ඒකේ. හරක් දෙන්න උඩ ගියා. වැරදි කාමසේවනයේ විපාක. කුණු වෙලාම මැරුණා. ඊළඟ ජීවිතේ වඳුරෙක් වෙලා ඉපදුණා. වඳුරු පැටියෙක්. මහා වඳුර ඇවිල්ලා වඳුරු පැටියගේ පුරුෂලිංගේ හපලා ගැලෙව්වා. වැරදි කාමසේවනයේ විපාක. ඊළඟ ජීවිතේ ඉපදුණා නපුංසකේ. කොල්ලෙකුත් නෙවෙයි කෙල්ලෙකුත් නෙවෙයි. ඊළඟ ජීවිතේ ඉපදුණා කෙල්ලෙක්.
පිරිමි ආත්ම භාවයෙන් නැතුව. ඊට පස්සේ ඒ දුප්පත් ගෙදරක කෙල්ලෙක් අම්මලා සල්ලි ගෙවා ගන්න බැරිව ණය ගෙවන තැනකට කෙල්ල දුන්නා. උඹ හිටපියේ එහි ගිහිල්ලා සල්ලි ගෙවා ගන්න විදියක් නැහැ කියලා. ඒ ගෙදර මිනිහත් එක්ක පවුල් කරනකොට එයා තව ගෑණියෙක් ගෙනාවා. මෙයා ඉරිසියාවට අර ගෑණි ඉපා කරන්න එක එක වැඩ කළා. ඒ නිසා මේ ජීවිතේ පවුල් හරියන්නේ නැහැ. මේ ඉසිදාසිගේ කර්මයටයි අර මිනිහට මෙයාව එපා වුනේ. ඒ නිසා පිරිමි දාලා ගිය විශ්වාසයේ කඩ කරපු ආදරේ දාලා ගිය අය ওই පිරිමින්ට සාප කරන්න එපා. ඔයාගේ කර්ම විපාක දෙන්නමයි උන් නපුරු උනේ. පිරිමින්දත් එහෙම ඔයාගේ කර්ම විපාක දෙන්නමයි ගෑනු හොච්චට නපුරු උනේ චපල උනේ. දැක්කද විපාක? ඉතින් ඒ නිසා අපි දැන කර්මයක් කළොත් එක්කෝ අනුන් ඒකට කරගහනවා, එක්කෝ තමන්ම විඳවනවා, එක්කෝ සබහාදහම විසින් මේකට විපාක ගෙන දෙනවා. සියල්ල දන්නා වූ දක්නා වූ බුදුරජාණන් වහන්සේ වදාලා මහන්නි චේතනාවක් පහල කරලා කරන කර්මී විපාක නම් නැති වෙන්නේ නැහැ, අහෝසි වෙන්නේ නැහැ කියලා කිව්වා. අහෝසි කර්ම කියන එක මූලික බුද්ධ වචනයක නෑ. කර්මයේ විපාක දෙන ආකාර තුනයි. දිට්ඨ ධම් වේදනීය, උපපජ්ජ වේදනීය, අපරාපරිය වේදනීය. විඳවන්න තුන් පැත්තක් හැදෙන්නේ. බරහත් උනාට පස්සේ ඔහු පිටිපස්සේ කර්මය එන්නේ. අන්න ඒකට අහෝසි කර්ම කිව්වට කමන්නේ. අනාගාමී වුණාට පස්සේ කාම ලෝකෙට එන්නේ නැහැ. කාම ලෝකෙ විඳින්න තියෙන කර්ම විපාක නැහැ. ඒකට අහෝසි කර්ම කිව්වට කමන්නේ. සකදාගාමී කියන එකපාරයි ආයේ ඉන්නේ කාම ලෝකෙට. එතනින් පස්සේ ටික අහෝසි කර්ම කිව්වට කමන්නේ. සෝතාපන්න කෙනා ආත්ම භාව 7යි උපදින්නේ, 8ක් උපදින්නේ. එතනින් පස්සේ ටික කිව්වට කමන්නේ. නැත්තම් එනවා මුගලන් මහ තෙරුන්ට ගුටි කාලා අවසන් උස්ම හෙලන්නයි ඉරණ මේ ලියුනේ. රහත් වෙච්ච ජීවිතේ ඉරහඳ අත ගන්න ජීවිතේ හොරු 500ක් කර්ම කරගැවුවා. සමහර බුදුරජාණන් වහන්සේ වදාලා මේ නපුරු වචන කතා කරන්නේ. නපුරු වචන කතා කරන්නේ සැර වචන. කට ඇරියොත් කුණුහරුපයක් කියන්නේ. අව කැපෙන වචනයක් කියන්නේ, හිත රිදෙන වචන කියන්නේ. ඔය වගේ මිනිසුන්ට මනුස්ස ලෝකෙ ඉපදුනොත් මිහිරි වචන ඇහෙන්නේ නැහැ කිව්වා. ඔන්න ඔය වගේ සංසාරේ අනුන්ට හින් පාස් කරලා සැරට කතා කරපු බවලතේ කෙල්ලෙක් මේ ජීවිතය අහිංසක වෙන්න පුළුවන්. හැබැයි එයා කසාද බැන්දොත් එහෙම මිනිහා ගොඩාක් සැර වෙනවා යාට. හේතුව කෙල්ලෙකුට මිහිරිම වචන ඇහෙන්නේ මිනිහාගේ. මිහිරි වචන ඇහෙන කර්ම විපාක යාට නැත්තම් එයා සංසාරේ කුණුහරුප කියලා තියෙනවා නම්, අනුන්ට බැනලා තියෙනවා නම් තමන්ගේ මිනිහා සැර වෙනවා. පොඩි දේ සැර කළා කියන්නේ. එතකොට තමයි කියන්නේ බවලත්තු අපේ මිනිහා පිටට බෝධිසත්වයෝ වගේ ගිදිට ආපුවම මේක යකා වගේ කියනවා. තමන්ගේම කර්ම විපාකෙට ඔහු යකෙක් වෙලා. සමහර උපාසකම්මලා ඉන්න දායක සභාවේ හරියට මිහිරට කතා කරනවා. කතා කළොත් බන දානෙට මානෙට මල ගෙදරට මඟුල් ගෙදරට අම්මෝ උන්ද හරි හොයලා බලලා වැඩ කරනවා. පාරේ මිනිහෙක් කවුරු හරි හම්බුනම දුවේ පුතේ කියලා hina වෙලා කතා කරනවා. මිනිහට බල්ලු බැනෝ. මිනිහට කතා කරන්නේ බල්ලට වගේ. පිරිමියෙකුගේ හිත කන සනසන වචනයක් නැහැ. ගැහණියෙක්ගෙන් ඇහෙන මිහිරි වචනේ තරම් කියලා බුදු සමිඳුව දාලා. ඒ මිහිරි වචන අහන්න කර්ම විපාකේ නැති වුණාට පස්සේ බඳපු ගෑණි මොබ්බල්ලට ඔය කතා කරනවා. ඒ දැනගෙනයි බුදුරජාණන් වහන්සේ වදාළේ නරක වචන කතා කරන්න එපා කියලා. හිත රිදෙන වචන කතා කරන්න එපා කියලා. ඉස්කෝලේ යන දුවේ පුතේ පැටවුනේ. ඔයාලට මේ බණ තේරෙනවනම් කවදාවත් කොනුහරුප කටින් කියන්න එපා. අනුන්ගේ හිත රිදෙන වචන කියන්න එපා. කියන්න පුළුවන්කම තිබ්බත් කටවාගෙන ඉන්න. ඉවසන්න.
අඩියක් පස්සට ගන්න. ගෙදර මිනිස්සයා කෑ ගහගෙන එනකොට තකට තක එයා 10ක් කියනකොට ඔයාට 20ක් කියන්න පුළුවන්. කට වහගෙන ඉන්න. ඔයාගේ කර්ම විපාකේ ගෙවන්න සංසාරේට කර්ම රැස් කරගන්න එපා. සංසාරේට කර්ම රැස් කරගන්න එපා. මිහිරි වචන, සත්‍ය වචන කතා නොකළොත් ඒකේ විපාක තමයි අභූත චෝදනාවට ලක් වෙනවා සංසාරේ. එතකොට තමන්ගේ කර්ම විපාකෙටම මේ එකට හිටපු මිනිස්සු කරපු නැති දේවල් කළා කියලා කියනවා. කියපු නැති දේවල් කිව්වා කියනවා. දැක්කේ නැති දේවල් දැක්කා කියනවා. අපිට කම්බලට අත යනවා අඩේ අපි මෙහෙම එකක් කළෙත් නැහැ කිව්වෙත් නැහැ එකට ඉඳලා මොන් කොහොමද මෙහෙම කියන්නේ කියලා. ඔයාටයි අභූත චෝදනා ලබන කර්ම විපාකේ තියෙන්නේ. ඒකට තව කෙනෙක් කරගැහුවා. වෙයි කරගැහුවේ එයා මුසාවාදා වීරමණී කියලා සමාදන් වෙලා නැති නිසා මෙයාගේ කර්මයට අරය බොරු කියනවා. බලන්නකො මේ කර්ම විෂය කොච්චර භයානකයිද කියලා. කම්මන් දහලම් කිව්ව එකයි දෙඩි කර්මය. එක්ක තවන් විඳවනවා නැත්නම් සබහා දහම විසින්ම තමන්ම මාට්ටු වෙනවා කට උතර නැහැ. කට උතර නැතුව මාට්ටු වෙනවා. වැරද්දකුත් එතන නැහැ. හැබැයි අනුන් කියන චෝදනාවටත් උත්තර දෙන්නත් බෑ. සබහා දහම විසින් හරි හිර කරනවා. බලන්නකො සංසාරේ හැටි. සංසාරේ හැටි. එක ආම්දුරනමක් ගෙදරක පින්න පාත් වැඩියා. ඒ ගෙදර බවලතා කිව්වා ආම්දුරනේ ඉන්න මේ දානේ ටික මේවා කරනකල් කියලා දොර ඉස්සරහා පිටම පුටුව තිබ්බා. ආම්දුර දොර ගාව ඉඳගත්තා. ඒ දොර කෙලින්මයි පිටිපස්සේ කුසිය තියෙන්නේ. අර කෙල්ල කුසියේ බත් මුට්ටිය ගන්න පාත් වුණා. අරින් තව ආම්දුරනමක් එනවා. ඒ ආම්දුර දුර ඉඳලා බලනකොට පේන්නේ මේ ආම්දුර පුටුවේ ඉඳගෙන ඉන්නවා. අර බවලතා මූණ ඉඹිනවා වගේ. දෙතුන් පාරක් බැලුවා ඒ විදිහටම පේරුණානේ. ඒ විදිහටම පේරුණා. ඊට පස්සේ මේ හාමුදුරන් නිදුනා අඩේ මෙයා ඉන්නේ රහත් වෙලා වගේ ඔන්න දිල්බරි. අද අත්තටම ආවනා. ආරාමේ සංඝයා ඔක්කොටම කියන්න ඕන කියලා ගියා. අර ආපු හාමුදුරුවෝ යන වේගෙටම මේ රහතන් වහන්සේ නම රහතන් වහන්සේට හිතුණා මොකක් හරි අවුලක් ඔය කියලා. දිවසින් බැලුවා misunderstand වැරදි වැටීම. ඊට පස්සේ අර හාමුදුරුවෝ ගිහිල්ලා ආරාමේ අනිත් හාමුදුරුවන්ට කියන්න කලින් හිතුවා තව සාක්කි ඇති. ඔය ගෑනු දුන්නේ වයිම කාමරේ ඇති. කාමරේ ගිහිල්ලා හොයන්න ඕන. කියලා අර රහතන් වහන්සේගේ කාමරේ අවුමුළු හොයනවා. බලන්න හොරා පොලිස් සෙල්ලම මහාන වෙලා. අර රහතන් වහන්සේ ඉරිදියෙන් අහසේ වැඩ හිටියා. ඇහුව පොඩි නම මොනවද හොයන්නේ කියලා ඇහුව අහසේ ඉඳලා. පොඩි නමගේ කට ඇරුණා. අනේ ඔබ වහන්සේ අහසේ ඉඳලත් ඇයි මේ වගේ වැඩ කරන්නේ කියලා ඇහුවා. ඒත් සැකයි. අභූත චෝදනා. අභූත චෝදනා. රියට අභූත චෝදනා ලැබුවා දබ්බමල්ල පුත්ත මහරහතන් වහන්සේ. හරියට අභූත චෝදනා ලැබුවා. ඒ කියන්නේ ඒව ඇත්ත වගේ වෙනවා. ඔන්න මෙත්තිය බුම්මජක කියලා හිටියනේ. ඒ ආම්දරු පින්වන්ත නැහැ. සංසාරේ දන් දීලා නැහැ, ලැබෙන්නේ නැහැ මොකුත්. කොහේ ගියත් පොඩ්ඩක් කන්න ලැබෙනවා දානයක්, රසට ලැබෙන්නේ නැහැ. ඔය රජගහ නුවර හිටියා කල්යාණ බත්තික කියලා සිටුවරේ. ඒ සිටුවරයා රසයට මේ දානි හදලා දෙනවා. ඒ ගෙදරට යන ඇවිල්ලා කියන්නේ ඒ ගෙදරින් දෙන දානේ රහයි කියලා. ආරාමේ ඉන්න ආමුදුරවරු වැඩිමාල් පිළිවෙලට තමයි ඒ ගෙදරට යවන්නේ. අද දෙන්නේ, හෙට ඊළඟ දෙන්න, හිට ඊළඟ දෙන්න. දැන් ඔන්න හෙට තියෙන්නේ මේ දෙන්නට ඒ ගෙදරට යන්න. ඒකට කල්යාණ භක්තික රහතන් වහන්සේ ආරාමයට වැඩියා.
දබ්බමල්ල පුත්ත මහරහතන් වහන්සේ එළිය වැඩ හිටි ස්වාමීනි හෙට මගේ දානෙට දෙනමක් වඩින්න ඕන. හරි සිටුතුමනි සූදානම් ඒක. හෙට වඩි දෙනම. කවුද ස්වාමීන් වහන්සේ හෙට වඩින්නේ? මෙත්තිය බුම්මජක. සිටුතුමගේ මූණ වෙනස් වුණා. බලන්න මෙච්චර රහතන් වහන්සේලාට පුදන හැමදාම සලාක දානේ දෙන සිටුවරයාට දානේ දෙන්න බෑ හිතුණානේ අරහඳුනගේ කර්මයට. එතකොට අර දෙන්න කාමරේ කුටියේ එළියේ ඉන්න අර දෙනම දැක්ක කල්යාණ බත්තික සිටුතුමා දබ්බමල්ල පුත්ත තෙරුන්ගේ කතා කරගෙන ඉන්නවා. මේ දෙන්න කතා වුණා. අන්න අපේ දානේ ගැන හිට කතා වෙනවා. කියන්නේ නැති දැන් අපි එන්නේ කියලා දැන් හිට උයයි. ඇත්තටම ආයුෂ්මතුනි අපි ගොඩාක් කාලයක් රහට මිහිරට වැළඳුවේ නෑනේ. අපේ අපල කාලේ ඉවරයි හෙට තමයි හොඳට වළඳන. මේ බණ පොතේ තියෙන රෑ නින්ද ගියේ නෑ කියනවා දෙන්නට රහට කන්න ආසාවට. නොලැබෙන අයට පින්වතුනි ගොඩාක් ආසාව වැඩි වෙනවා. සිටුතුමා මේ දෙන්නම හිතට අල්ලන්නේ නෑ. සිටුතුමාට මේ දෙන්න කරපු වැරද්දකුත් නෑ. හිතෙන්නෙම නෑ උයන්න. කිව්ව හෙට ආන්දරෝ දෙනමකේ ගේ ඇතුට ගන්න එපා. මේ බලන්නකො පින්වතුනි අරයාගේ කර්මයට සිටුවරයට හිතෙන දේ. ඒ නිසා කිරි හොදි බතුයි එළියේ දීලා උන්වන්සලා පිටක් කරන්න කිව්වා හෙට ආවෝ. දැන් මොන අර දෙන්න උදේම ඊටමත් ආසාවෙන් අර ගෙදිට පාත්‍රය රැන් යනකොට පොඩකින් හාමුදුරනි කිව්වා. ඊට පස්සේ කිව්වා මෙයාලා හිතුවා තවම දානි හදන ඇති එනා. කිරි හොදි බතුයි ගෙනලා බෙදුවා. ඊට පස්සේ කිව්වා මෙහෙමයි අපි පින්ඩපාත වැඩි නෑ අපි අද ආරාධනාවෙන් ආවේ කියලා. ඊට පස්සේ කිව්වා නෑ අද මේවා තමයි හදලා තියෙන්නේ කියලා කිරි හොදි බතුයි දීලා යවුවා. ආරාන්ද්‍ර දෙනම කිව්වා මේ ගෙදරින් හැමදාම රහට දානේ දෙනවා. ඊයේ ওই සිටුතුමා ආපු වෙලාවේ ආරාන්ද්‍ර කුටු ගාලා කිව්වේ අපිට දානේ දෙන්න එපා කියලා. අන්න බුදු චෝදනාව. කරුණොත් ගැලපුණ ඇත්තරම දෙන්න කතා කරලා කියන්නේ. ගිල කන්න ගාටුවෙන් හිටියා. එතකොට මේ දෙන්න කලින් කසාද බැඳලා ඉඳලා පස්සේ මහාන වෙච්ච දෙන්නේ. මෙයාලගේ නෝනලා දෙන්නත් ආරාමේ මහාන වෙලා. මේනින් වහන්සේලා දෙනම ආවා. වැන්දා අහක බලා ගත්තා. ඇයි ස්වාමීනි අහක බලා ගන්න? අපිට හෙන ගැහුවත් උඹලට ගානක් නැහැ. ඇයි ස්වාමීනි කිව්වා. දබ්බ මල්ල පුත්ත උන්වහන්සේ වද්ද දෙනවා. අපිට වද්ද දෙනවා. ඉතින් ස්වාමීනි අපි මොනවද කරන්නේ? ඔය දෙන්න කැමති වුණොත් ඔයා කැමති වුණොත් ඔය දබ්බ මල්ල පුත්ත ගෙදර යවන්න පුළුවන් කිව්වා. කොහොමද කරන්නේ කියලා ඇහුවා. උඹ ගිහිල්ලා කියපන් බුදුරජාණන් වහන්සේට දබ්බ මල්ල පුත්ත තෙරුන් මාව දූෂණය කළා කියලා. බලන්නකො අභූත යෝධනා. බුදු සමිඳුනේ මා ගැන දන්නවනේ කියෝ. කිටි උත්තරේ පාගියුවා. හොඳට උත්තර දෙන්න. තුන්වෙනි වතාවේදී දබ්බ මල්ල පුත්ත තෙරුන් කිව්වා මම අවුරුදු 7න් රහත් උනේ කිව්වා. හීනෙන්වත් මෙවුන් දන් සේවනයක් කාමෙන්සුරක් කියන එකක් කොහොමද වෙන්නේ කියලා හීනෙන්වත් මම දැකලා නැහැ කිව්වා. ඉතින් එහෙව් එකේ කයින් කොහොම කරන්නද කියලා. රහතන් වහන්සේ එහෙම කියනකොටම අර බවලතාගේ ඇඟ දණ්ඩ ගත්තා. සිවුර දාලා දිව්වා. ඔන්න අසාර්ථකයි. ඒ දෙන්න මෙත්තිය බුම්මජක ගිජ්ජ කූටෙන් පල්ලහැට වහිනකොට එළුවේ කෙලිච්චයක් එක්ක කාමයේ හැසිරෙනවා. ඒතුළු දබ්බ මල්ල පුත්ත කිව්වා මේ මෙත්තිය බුම්මජ කිව්වා අපි එළුවට නම දාමු දබ්බ මල්ල පුත්ත කියලා. එලිච්චියට නම දාමු කිව්වා තුල්ල නන්දා කියලා. අපි දැක්කා කියලා කියමු මේක. මේ දෙන්න ගිහිල්ලා කෝ ස්වාමීනි ගිජ්ජු කූටෙන් බහිනකොට දබ්බ මල්ල පුත්ත තෙරුන් මේ භික්ෂුණියට කරදර කරනවා අපි දැක්කා. බුදු කෙනෙක් ළඟ කියනවනේ පින්වතුනි මේවා. අපි කියනවනේ උඹලට කටවල් වලට එන ගහයි ඔවා කියන්න එපා කියලා. ඒ මිනිහ අපේ කර්ම විපාකයක් කවුත් උන් කතා ගුණ කර කියනවා.
එදත් විසඳුවා. අවසානයේ දබ්බමල පුත් මහරහතන් වහන්සේ පිරිනිවන් පෑවේ අහසේ බොහෝ මිනිස්සු එකතු කළා අහසේ පිරිනිවන් පෑවා තේජෝ ජාත සමාපත්තියට සමවැදිලා. ඒක කලේ අච්චර විසඳුණත් සමහර අයට සැක හිතුණා කියලා. එඹැටම වුණාද දන්නේ නැහැ කියලා. ඉතින් ඔය වගේ අහඹු සිදුවීම් වෙනවා අපිට සැක හිතෙන්න. කර්ම විපාක. මට මතකයි අපි මම ගෙදර ඉන්න කාලේ සාමාන්‍ය පෙළ මගුල් ගෙදරක ගිහිල්ලා මොකක් හරි ඈත මගුල් ගෙදර අඳුරන්නෙත් නෑ මිනිස්සු. ඊට පස්සේ මම මොකක් හරි දෙයක් හොයාගෙන ගිහිල්ලා මගුල් ගෙදර හිටපු අක්ක කෙනෙක් ගිහුවා අක්කේ මෙන්න මේ අහවල කොහෙද ඉන්නේ. ඊට පස්සේ ඇහුවා මල්ලි කොහෙද කින්ද මන්ද කියලා අර ආගිය තොරතුරු ගමේ විස්තර ඇහුවා. ආහා ඉන්නකොටම ඒ කෙල්ල බැඳපු කොල්ල ඇවිල්ලා පතාස් ගාලා අර කෙල්ලගේ කම්බුලට දීලා ඇද්දගෙන ගිහිල්ලා ඒ ගෙදරට ගිහිල්ලා දොර වහලා අර කෙල්ලට නොසෑහෙන්න ගැහුවා. ඒ කියන්නේ යාට හිතිලා තියෙන්නේ අර කෙල්ල යාළු වෙලා ඉන්න කොල්ල ඇවිල්ලා දැන් කතා කරගෙන ඉන්නවා. අපි දන්නේ නැහැ. වෙන දෙයක් ඇහුවේ. මේක ලීසි දෙයක් නෙවෙයි නේද? කර්ම විපාක නෙවෙයි. එක්ක අනුන් මේකට කරගහනවා. එක්ක තමන් විඳවනවා. නැත්නම් සබහා දහමෙන්ම ලස්සනට සෙට් කරනවා විදවන්න. බුදුරජාණන් වහන්සේ කොච්චර ඇත්තක්ද වදාළේ පංචිල් පද පාරාගෙන කියලා. සාමාන්‍ය සුරා මේරේ පානය. ගුලි කන, ගංජා ගහන, කසිප්පු බොන, රාරක්කු බොන. ඒකේ මෙලොව විපාකේ තමයි. මෙලොව විපාකේ තමයි අනුන්ගේ කර්මයට කරගහනවා. ඒ කියන්නේ තවත් කෙනෙකුට මැරෙන්න තියෙන එකට මේ බීපු මිනිහට හිතනවා මරන්න ඕන කියලා. අනුන්ගේ ධනහානියකට බීපු මිනිහට හිතෙනවා හොරකම් කරන්න ඕන කියලා. අනුන්ගේ පවුලක් කැඩෙන්න තියෙන කර්මයට මේ බීපු මිනිහට හිතෙනවා පළෙල්ලව හදා ගන්න ඕන කියලා. අනුන්ගේ අභූත චෝදනා වලට බෝතලයක් දීලා ඕන තරම් පච කියවා ගන්න පුළුවන්. බොන මිනිහා ගොඩාක් කර්ම වලට කරගහනවා. සසුරා මිරේ පානේ නැවතිච්ච ගමන් අනුන්ගේ කර්ම වලට කරගහන්නේ නැහැ. ඒක මෙලව ආනිසංසයක්. පරලොව ආනිසංසයක් තමයි උමතු වෙන්නේ හිත දරා ගන්න පුළුවන්. ගහක් ගලක් වගේ හිත ඕන දෙයකට ඔරොත්තු දෙනවා. පිස්සු හැදෙන්නේ නැහැ. සමහර මිනිසුන්ගේ ජීවිතේ කරදර දිහා බලනකොට හිතෙනවා මේ මිනිසුන්ට පිස්සු හැදෙන්නේ නැති එක පුදුමයි කියලා. මේ මිනිස්සු සංසාරයෙන් බීලා නැහැ. මොන ප්‍රශ්න ආවත් නැගිටලා ඉන්නේ. සමහර මිනිස්සු අනුන් පිස්සු හෝනියම් කරලා හරි පිස්සු හදවනවා. ආදරෙන් ඉඳලා දාලා ගිහිල්ලා හරි මෙයාට පිස්සු හැදෙනවා. Tamanට පිස්සු හැදෙන්න තියෙන කර්මයට බාහිර යම්කිසි සිද්ධියක් හැදෙනවා. එක්ක තමන්ම හිතලා ඕවර් තින්කින් කරලා හරි මොනවා හරි වෙලා තමන්ම පිස්සු හදා ගන්නවා. එහෙම නැත්නම් ඥාන වලින් පෞලේ ඥාන වලින් හරි උමතු බව වෙනවා. පිස්සුව කියන එකේ පිටිපස්සේ තියෙන්නම සංසාරේ සුරා මේරේ පාන. පොඩි දෙයෙන් කඩාගෙන හිටෙනවා. මනස ශක්තිමත් නැහැ. දරා ගන්න බෑ. මේ ඔක්කොම සුරා පානේ විපාක. සියල්ල දන්නා වූ දක්නා වූ බුදුරජාණන් වහන්සේ කොච්චර ඇත්තක්ද වදාළේ මේ පංචිල් පද පහර කියන එක. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වෙලිය නැත්තම් මේ මොනවත් අපි දන්නේ නැහැ. ඒකයි කෘතඥ වෙන්න කියලා. පුළුවන් කාලෙක මිහිඳු ප්‍රතිමාවකුත් හදලා පුංචි මිහිඳු විහාරයකුත් හදන්න. පොඩි ළමයින්ට පවා අපිට ධර්මයේ ගෙනාවේ මිහිඳු මහරහතන් වහන්සේ කියලා මතක් වෙන්නේ. ඔන්න උපන් දිනවලට පාටි ගන්නවට වඩා තමන්ගේ අම්මලා තාත්තලා නැති වෙච්ච එක වෙනුවෙන් කරන පින්කම් වලට උපන් දිනවලට නිවන් දකින ජීවිතයට කුසලයක් රැස් කරගන්න පින්කම් ඕන තරම් කරගන්න තියෙනවා.
මම අපේ ගමේ ගයක් ගානේ සම්මාදමේ ඇව්වා අපේ අම්මා. යවලා මිහිඳු විහාරයක් ඇදුවා අපේ පන්සලේ. දැන් හැමදාම පොසොන් එකට උත්සව කරනවා එතන. ගමට එන මිනිස්සු මිහිඳු මහරහතන් වහන්සේට වඳිනවා. අපිට කොච්චර පව් කරන්න හිතිලා හිතට එන දේවල් කරන්නේ නැතුව අපි පින්පව් විශ්වාස කරලා කොච්චර අඩියක් පස්සට ගන්නවද මේ බණක් අහපු නිසා. බෞද්ධ පවුලක අපි ඉපදිච්ච නිසා. බටහිර මිනිස්සු පින්පව් දන්නේ උන් සත්තු අතපත ගගා ජීවත් වෙන්නේ බල්ලෝ හදනවා ආස්පයෝ හදනවා පූසෝ හදනවා හිතුන ගමන් මරනවා පන පිටින් මාළු කන්නේ පන පිටින් කකුලුව කන්නේ පන පිටින් උන්ට පින්පව් කියන එක තේරෙන්නේ නැහැ. ඒ නිසා පින්වතුනි කර්මයක් කළොත් ඒක සබහා දහමෙන් හෝ තමා විසින් තමන්ම ඔළුව ගහගන්න බිත්තියේ තමන්ගේ මතපය තමන්ම කපා ගන්නවා. ළඟදී දුවෙක් ආව ඒ දුව තට්ටේ ගාලා ඇයි කියලා හෙව්වා. තරහක් ගිය ගම කොණ්ඩේ ගලව ගන්න හිතෙනවලු තමන්ගේම. ඒ නිසා තට්ටේ ගාලා. සමහර අය තමන්ගේ ඔළුව බිත්තිය ගහ ගන්නවා. අතපය කපා ගන්නවා. අමාරුවෙන් ගත්ත ෆෝන් එක පොලේ ගහනවා. තමන්ම උයපු බත් මුට්ටිය තමන්ම පොලේ ගහනවා. දොරවල් වලට පයින් ගහනවා. ටීවී එක කඩනවා. තමන්ම ධනහානි කර ගන්නවා. අවසාන සිද්ධිය තමයි හානියක් වුණා. අතේ තිබ්බ එකට ඉවරයි. කර්ම විපාක. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළා කම්මස්සකා මානව සත්තා කර්මේ තමයි තමන්ගේ දේ. කම්ම දායාදා කර්මේ තමයි දෑවැද්ද. කම්ම බන්දු කර්මේ තමයි ඥාතියා. කම්ම පටිසරණෝ කර්මේ තමයි පිළිසරණ. කම්ම යෝනි කර්මේ තමයි උප්පත්ති ස්ථානේ. යම් කම්මං කරිසන්ති කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සති. යම් කර්මයක් කළොත් හොඳක් හෝ නරකක් හෝ ඒක තමයි ඔයාලගේ දෑවැද්ද. ඕන්න දෑවැද්දි අරන් ඇවිල්ලා තියෙන හැටි ඉපදෙනකොට ඇවිල්ලා ලියාගත්ත හැටි තමයි දැන් ඔයාලා ජීවත් වෙන්නේ. හොඳට ඉන්න මිනිස්සු හොඳට ඉන්නවා. මරා ගන්න මිනිස්සු මරාගෙන ඉන්නවා ගෙවල් වල. කිසි තැනක නැහැ. රණ්ඩු වෙවීම ඉන්නවා. කර්මයේ ASCII මොලේ කියන එක තිබ්බොත් අද ඉඳලා හරි ඔය ගෙවල් වල රණ්ඩු සරුවල් අඩු කරගනි මොලේ තියනවා නම්. අනුන්ගේ කර්ම වලට මං කර ගහන්න ඕනේ නැහැ කියලා එකෙක් හරි ඉවසලා ඉදී. බණ කියන එක තේරෙනවා නම් මෙතෙක් සත්තු මෙරුවා නම් නතර කරાવી. හොරකම් කරනවා නතර කරાવી. වැරදි වැඩවල් වලට නතර කරાવી. සුරාව නතර කරાવી. වැරදි වෙලා ඇති බුදු සමිඳු ලෝට පහළ වෙනකොට ඉපදිලා හිටු මිනිසු පින්ම කලේ නැහැ. මේ මිනිසු පස්පව් දසකුසල් කළා. ඒත් යම් දවසක බුදු සමිඳුගේ දහම ඇසුවාද ඒ ධර්මය ඇහුවට පස්සේ යාළ පව් වැඩ නතර කළා. ඒ නිසා ඔයාලගේ අතිනොත් කාගේ අතිනොත් වැරදි අඩුපාඩු වෙලා ඇති. ඒ වැරද්ද අඩුපාඩුවෙන්ම මැරෙන්න එපා. හදාගන්න ඕවා. හදාගන්න බිව්වට වැඩිය සන්තෝෂයක් එයි. අවුරුදු 50ක් බිව්වට වැඩිය සන්තෝෂයක් එයි. ඕක නතර කළොත්. අවුරුදු 50ක් බිව්ව පාපයට වඩා නතර කිරීමෙන් පින වැඩි. වැරද්ද බරපතල තරමටම වැරද්ද නතර කිරීමෙන් පින වැඩි. ඒ නිසා දුවේ පුතේ දැම්ම ඔයාලගේ ජීවිතය හදාගන්න. අම්මේ තාත්තේ දැම්ම ජීවිතය හදාගන්න. ජීවිතේ යහපත් පැත්තට ගන්න. සබ්බ පාපස්සා කරන සියලු පව් නොකිරීම, කුසලස් උපසම්පදා කුසල් දහම් කිරීම, සචිත්ත පරිඋදපන හිත දමනය කිරීම, ඒතම් බුද්ධානුශාසන. මේ තමයි බුදුරුන්ගේ අනුශාසනාව. කොච්චර අනුකම්පාවෙන්ද බුදුරජාණන් වහන්සේ අපිට දහම් දෙසුවේ. ඒ නිසා ඔබ අපිට මිහිඳු මහරහතන් වහන්සේ වැඩි දවස සමරන පොසොන් පොය නිමිති කරගෙන අපි අතින් සිද්ධ වෙන පව්කම් දුරු වේවා, කුසල් උපදීවා, සිත දමනය වේවා, සංසාර දුකින් ඈතර වෙන්න වාසනාව ලැබේවා කියලා ආශිර්වාද කරනවා. පින් කැමැති සියලු දෙවියන්ට පින් අනුමෝදන් කරමු.
ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජය ඇතුළු මේ විහාරයට බැල්ම හෙළන සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට සියලු බ්‍රහ්ම රාජවරුන්ට සදිව්‍ය ලෝකවාසී දෙවියන්ට සග්ග දෙවිඳුන්ට විස්කම් දෙවියන්ට දතරාෂ්ට විරුඩ විරූපාක්ෂ වෛශ්‍රවණ කියන සතරවරන් දෙවියන්ට ආලෝක සෙම්පති සුමා ප්‍රධාන සෙම්පති දෙවියන්ට ශ්‍රී විෂ්ණු කතරගම සමන් විභීෂණ දැඩිමුණ්ඩ අයනායක ගම්බාර පත්තිනි ආදී දේවතාවුන්ට ඒ වගේම මේ ගස්ගල් වන පර්වත ජල තටාක භූමස්ත විහෙර විහාර වාසී ආකාශචාරී භූමාට ජල තටාක වාසී දේවතාවුන්ට සියලු නාග දේවතාවුන්ට භූමිගත දේවතාවුන්ට මේ සියලු පින් අනුමෝදන් කරමි අනුමෝදන් වේවා කියලා සාදු කියලා පින් පුණ්‍යානුමෝදනාවෙන් සතුටු වන දෙවියෝ මේ ඇත්තන්ට කුසල් වඩන්ට පව්කම් දුරු කරන් ආශිර්වාද කරත්වා සාදු 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 මේ මහා පින්කම සිද්ධ කළේ මීට 25 වසරකට පෙර මේ පරලෝකීය W.A. ගුණතිලක පියාණන්ට පින් පිණිසයි. පළමුවෙන්ම සිහි කරමු මේ විහාරේ අපවත් වුණ නායක ස්වාමීන් වහන්සේ ඇතුළු විහාර පරම්පරාවේ අපවත් වුණ සියලුම තෙරුන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා කියලා අනුමෝදන් කරමු. අපි නායක හාමුදුරුවෝ නමින් සිහි කරනවා කෝරළ 3 පහත් බුලත්ගම සහිත සතර කෝරළ මහ දිසාවේ උපප්‍රධාන සංඝනායක විද්‍යාසාගර මහ පිරිවෙනේ ආදිකර්තෘ අම්පේ ශ්‍රී සෝබිතාරාමාධිපති පරිවිනාධිපති ගෞරවාර්හ විමල කීර්තිසි සරණ කිත්ති අභිධාන මල්කඩුවේ ධම්මකිත්ති නායක ස්වාමීන් වහන්සේට ඓතිහාසික ලෙනගල රජමහ විහාරයේ කොටියා කුඹුර අම්පේ ශ්‍රී සෝබිතාරාමේ හල්පේ පැල්ලේ හැල්පිට ශ්‍රී ගංගාරාම යන විහාරයන්හි අධිපති දඬුවල ගණේසී චන්දෝද්‍ය මහ පිරිවෙනේ ජේෂ්ඨාචාර්ය සාම විනිසුරු ප්‍රවීණාචාර්ය පූජ්‍ය අම්පේ සීවලී නායක ස්වාමීන් වහන්සේ ඇතුළු විහාර පරම්පරාවේ අපවත් වුණ තිරුන් වහන්සේලාට මේ පින් අනුමෝදන් කරමි අනුමෝදන් වේවා කියලා පින් දෙමු. W.A. ගුණතිලක පියාණන්ට මේ සියලු පින් අනුමෝදන් වී දුක්ඛිත සංසාරයෙන් ඈතර වෙන්න වාසනාව ලැබේවා කියලා පින් දෙමු. පාලමායින් නෝලුවේ විසූ W.A. ජයසේකර සීයා ඇතුළු මියගිය ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා කියලා පින් දෙමු. කැකිරාවේ විසූ E.M.B. අප්වාමි සීයා ඇතුළු පවුලේ මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් වේවා කියලා පින් දෙමු. ඒ වගේම මහනුවර විසූ W.A. අමරසිංහ සීයා ඇතුළු පවුලේ මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් වේවා කියලා පින් දෙමු. ගල්ගමුවේ විසූ G.R. පොන්චිනිලමේ සීයා ඇතුළු මියගිය ඥාතීන්ට මේ සියලු පින් අනුමෝදන් වේවා කියලා පින් දෙමු. ඉතින් ඔබ කවුරුත් නමින් මිය පරලෝකීය මෙතන යම් ප්‍රාණකාරී පින් බලාපොරොත්තුෙන් සිටිද්දී සියලු දෙනාට මේ ධර්ම දානයේ පින අනුමෝදන් වී පරලෝ සැපයටපත් වේවා කියලා සාදු කියලා පින් දෙන්න. ඉතින් ඒ වගේම මාහට ධර්ම විනය උගන්වන මාගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී දීර්ඝායුෂම ලබත්වා. ඒ වගේම අපගේ ගරු නායක ස්වාමීන් වහන්සේ මේ පින්කමට ලොකු ශක්තියක් වුණා අපේ ඥානානන්ද නායක හාමුදුරුවෝ. ඒ වගේම පොල්ගහවලට පැමිණිලා අපි සමග කතා බහ කරලා ඒ වගේම මේ පින්කම තමන්ගේම පින්කමක් විදිහට ආශිර්වාද කරමින් ගුරුහරුකම් දෙමින් ලොකු ශක්තියක් වුණා අපේ නායක හාමුදුරන්ට පොඩි හාමුදුරුවෝ ඇතුළු ගරුතර මහා සංඝ රත්නයට නිවනින් නිවී සැනසෙන්න මේ පින් හේතු වාසනාම වේවා. ඒ වගේම රැස් වන සියලුම පුණ්‍ය ධර්මයන් ඒකාන්තයෙන් අනුමෝදන් වේවා. තාත්තාට පින් දෙන ඒ ගුණතිලක පියාණන්ගේ පුතාලා දෙන්නට ඒ වගේම සුජීවත්ව සිටින ස්වාමී දිනිය ඒ මෑණියන්ට ඒ වගේම පවුලේ දියණිවරු
ඒ වගේම චූටි පුතා ඇතුළු පවුලේ සියලුම දරුවන්ට පවුලේ සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වී ගම්මටම ධර්ම දානය දුන්න පින සසරින් ඈතර වෙන්න හේතු වාසනාම වේවා. ඒ වගේම මේ පින්කම අසෝදුටු මාතරෙන් පැමිණි සියලු දෙනාට සංවිධාන කටයුතු කළ සියලු දෙනාට උදව් උපකාර කළ සියලු දෙනාට දන්සල් වල කටයුතු වල නියැලී ඉන්න සියලු දෙනාට පින් අනුමෝදන් වේවා. ඒ වගේම චූටි දූල පුතාලා තරුණ දූල පුතාලා අම්මලා තාත්තලා වැඩිහිටියයි හැදුවැඩු දෙමව්පිය අකුරු කුරු ගුරුවරුන්ට සියලු දෙනාට පින් සිදු වේවා. කායික සුවයෙන් සුවපත් වේවා. මානසික සුවයෙන් සුවපත් වේවා. ලෙඩ දුකක් කරදරයක් පීඩාවක් හිංසාවක් උපද්‍රවයක් නොවේවා. සියලු දෙනාට සංසාර දුකින් ඈතර වෙන්න සියලු පව් නොකරන්න කුසල් උපදවන්න සිත දමනය කරන්න වැරදි අඩුපාඩු හදාගෙන බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් හිත සනසා ගන්නට වාසනාව ලැබේවා. නිවනෙන් නිවී සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. උතුම් බුද්ධානුභාවයෙන් ධම්මානුභාවයෙන් සංඝානුභාවයෙන් මිහිඳු මහරහතන් වහන්සේගේ ආශිර්වාද බලයෙන් ඔබට සිත් වේවා කියලා සිත් පතනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච යතෝ නිබ්බාන සම්පatti හිමිනාති සමිච්ඡතු සුඛත්ති වා සංසාර දුක්ඛප්පේ එබැවින් මේ මන දහම් අපට මේ ආකාරයෙන් ශ්‍රවණය කරන්න ලැබුණේ මේ උතුම් බුද්ධ පුත්‍රයාණන් වහන්සේ ඒ නිර්මාණය කරපු මහමෙවුනාවේ ඒ මහානායක මහා ස්වාමින් වහන්සේ නිසා. ඉතින් උන්වහන්සේට සාදුකාරයක් ලබා දීමේ පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මේ සම්බුද්ධ ශාසනයට අතිගෞරවනීය ස්වාමින් වහන්සේ පූජා කරපු ඒ දෙමෝපියන් දෙදෙනාටත් සාදුකාරයක් දී පින් අනුමෝදන් කරන්න.